හරි හරි මැෂින් ලර්නින් කියලා අපිට මේ අපේ සිලබස් එකේ තියෙන්නේ අපි ට්‍රැඩිෂනල් කම්පියුටර් එකක් ගත්තොත් ට්‍රැඩිෂනල් කම්පියුටර් එකට අපි ඉන්ස්ට්‍රක්ෂන් දීලා තමයි මේ අපිට අදාළ කාර්ය කරගන්නේ. ඊට පස්සේ මිනිස්සෙක් ගත්තොත් මිනිස්සයා එක්ස්පීරියන්ස් වලින් ඉගෙනගෙන එහෙම නැත්නම් උගන්නන එකක් ඉගෙනගෙන තමයි මේ වැඩ කරන්නේ. කම්පියුටර් එකට අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන් වලින් තමයි වැඩ කරන්නේ. එතකොට එහෙම නැතුව කම්පියුටර් එකට තනියෙන් ඉගෙනගෙන තනියෙන් වැඩක් කරන්න පුළුවන් විදිහේ සබ්ජෙක්ට් එකක් තමයි මැෂින් ලර්නින් කියලා කියන්නේ. හරිද? එතකොට මැෂින් ලර්නින් වෙනස් වෙන ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් කියන්නේ අපි කරන ඒවා. ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් වලින් මැෂින් ලර්නින් වෙනස් වෙන්නේ ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් වල අපි ප්‍රෝග්‍රෑම් එක අපි ලියනවා සහ ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ කරන data input කරාට පස්සේ අපිට output එකක් හැදිලා එනවා. හරිද? ඒක තමයි ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් එක. අපි මොනවා හරි දත්ත ටිකක් දෙනවා ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකේ කෝඩ් එක ලියලා දිනවා කෝඩ් එකට අදාළ දත්ත ටික ප්‍රොසෙස් කරලා output එක දෙනවා. ඒක තමයි ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින්. මැෂින් ලර්නින් එකේදී වෙන්නේ අපි dataයි output එකයි දෙක තමයි දෙන්නේ. data දෙනවා ඒ data වලට අදාළ output එකක් දෙනවා program එකට මේ computer එකට. ඊට පස්සේ computer එකම තමන්ගේ code එක හදා ගන්නවා මේ මොන වගේ program එකක්ද මේ දීලා තියෙන input වලින් අදාළ output එක ගන්න මොන වගේ program එකක්ද ඕනේ කියලා ඒක ඉබේ හඳුනා ගන්න. හරිද? ඒකට තමයි machine learning කියලා කියන්නේ. ඒතර machine learning ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. මෙතන හතරක් දීලා තියෙන්නේ මේ semi supervised කියන එක වැඩි ඇත්තේ නැහැ. අර අනිත් තුන තමයි තියෙන්නේ. supervised unsupervised reinforcement. හරිද? එතකොට supervised කියන එකට inductive learning කියලා කියනවා. supervised එකේදී වෙන්නේ training අපි machine එකට data දෙනවා. data වලට අදාළ output එකක් දෙනවා. data දිහා බලලා ඒ අදාළ output එක generate කරන්න පුළුවන් විදිහට ඒ machine එක ඉගෙන ගන්න එක තමයි supervised learning කියලා කියන්නේ. ඊට පස්සේ unsupervised learning කියලා කියන්නේ අපි data ටිකක් දෙනවා හැබැයි output ටික දෙන්නේ නැහැ. data වල තියෙන patterns computer එකම විසින්ම හඳුනගෙන එයාම තනියෙන් ඉගෙන ගන්න එක තමයි unsupervised learning කියලා කියන්නේ. ඊට පස්සේ reinforcement කියලා කියන්නේ අපි data දෙන්නෙත් නැහැ, output දෙන්නෙත් නැහැ. අපි environment එකකට machine එක දානවා, machine එක තනියෙන්ම ඒ environment එකේ හැසිරෙන්න ඉගෙන ගන්න එක තමයි reinforcement කියලා කියන්නේ. ওই තුනට උදාහරණ තුනක් තමයි. පළවෙනි supervised එකට උදාහරණ තමයි අපි කාට හරි පීනන්න පුරුදු කරන්න යද්දි මේ මුහුදකට එක්කන් ගිහලා නැත්නම් කොහේ හරි ගඟකට එක්කන් ගිහිල්ලා pool එකකට එක්කන් ගිහිල්ලා පීනන හැටි කරන්න ඕන අතපය යවන්න ඕන විදිය කකුල් දාන්න ඕන විදිය එකින් එක පියවරෙන් පියවර කියලා දීලා වතුරේ දාලා එයාට පුරුදු වෙන්න ආරම්භ. හරිද? ඒක ඔක්කොම කියලා දෙනවා. ඊට පස්සේ අපි වතුරටත් දාලා ඒක පුරුදු කරනවා. ඒක තමයි supervised learning. ඊට පස්සේ unsupervised learning කියලා කියන්නේ අපි පොතක් හරි YouTube වීඩියෝ එකක් හරි පෙන්නනවා මෙන්න මෙහෙමයි පීනන්නේ කියලා. ඊට පස්සේ ගිහලා පීනන්න. හරිද? ඒක තමයි unsupervised learning. ඒ කියන්නේ අර පරිසරයට ගිහිල්ලා කියන්නේ output මොනවද දන්නේ නැහැ නිකන්ම ඉගෙන ගන්නවා විතරයි. නිකන් input ටිකක් දෙනවා. මෙහෙමයි පීනන්නේ කියලා ඒක බලාගෙන ගිහලා පීනන්න. හරිද? ඊට පස්සේ reinforcement කියන්නේ උගන්වන්නෙත් නෑ. මේ පොතක්වත් මොකක් YouTube වීඩියෝ මොකුත් දෙන්නේ නෑ. කෙලින්ම ගිහිල්ලා ගඟකට අතාරන්න පුළුවන් විදිහකට පීනලා වරින් කියලා. හරිද? ඒක තමයි reinforcement learning කියලා කියන්නේ. හරි? ඒතකොට data ඇත්තෙත් නෑ, output ඇත්තෙත් නෑ reinforcement එකේ. unsupervised එකේ data තියෙනවා, output නෑ. supervised එකේ data තියෙනවා, output උත් තියෙනවා. මේ දෙක අතර සම්බන්ධතාවය ගොඩනගාගෙන තමයි supervised වැඩ කරන්නේ. ඒක තියෙන ප්‍රධාන තුන තමයි අතන දීලා තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා පාවිච්චි කරන machine learning models තමයි තියෙන්නේ. අපි Google search කරද්දී ඊට පස්සේ computational biology, finance, e-commerce, space exploration, robotics, social networks, debugging වගේ areas තියෙනවා machine learning පාවිච්චි කරනවා. හරිද? ඊට පස්සේ මෙතන මේ pre processing
කියලා කොටසක් දෙන විතර මේක ඊළඟේ PDF එකේදී ගොඩක් කතා වෙනවා. මෙතන කියලා තියෙන්නේ pre-processing කියලා කියන්නේ අපි machine learning model එකකට දැන් data නේ දෙන්න යන්නේ inputs විදියට. එතකොට inputs ඒ data ටික දෙන්න කලින් අපි collect කරගත්තු data ටික මේ pre-process කරන්න. pre-process කරනවා කියන්නේ machine learning model එකට ඉගෙන ගන්න පහසු වෙන විදියට data ටික මේ වෙනස් කරගන්න. වෙනස් කරන්න කියන්නේ ඔය miss වෙච්ච data තියෙනවා නම් නැත්නම් noise තියෙනවා නම් outliers තියෙනවා නම් ඒවා අයින් කරලා ඊට පස්සේ වැඩකට නැති data තියෙනවා නම් ඒවත් අයින් කරලා data set එක clear කරගන්න. මේ මොඩල් එකට දෙන්න කලින්. හරිද? ඒක ක්ලියර් කරගත්තොත් මැෂින් එකට ඉගෙන ගන්න ලේසි. හරිද? ඊට පස්සේ ඇකියුරසි එක වැඩි වෙනවා. ඒකින්ද අපි මොඩල් එකක් හදන්න කලින් ඒ data set එක pre process කරගන්න. හරිද? එතකොට pre process යටතේ තියෙනවා අපි data type check කරන්න පුළුවන්. quantitative ද qualitative ද. ඒ කියන්නේ quantitative qualitative කියන්නේ අර සංඛ්‍යාත්මක දත්තයි අර නිකන් පාට හැඩය ඒ වගේ මේ දත්තයි. හරිද? සංඛ්‍යාත්මක දත්ත වල උදාහරණය අපි ඔය මොනවා හරි counts ඒ වගේ ගන්න පුළුවන්. අනිත් ඒවා පාටක් වගේ ගත්තොත් ගණන් කරන්න බෑ. ඒ වගේ දේවා qualitative, quantitative කියන්නේ ගණන් කරන්න පුළුවන් දේ. හරිද? ඊට පස්සේ data clean කරන්න පුළුවන් අපිට missing value තියෙනවා නම් එහෙම නැත්නම් noise තියෙනවා නම් ඒ නැත්නම් outliers ඒවා තියෙනවා අපිට අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ data transformation කියලා තියෙනවා normalization attribute selection ඒක ඉස්සරහට බලමු ඊළඟ PDF එකේ data transformation කියන්නේ data වෙනස් කරනවා කියන්නේ හරිද ඒ කියන්නේ සමහර ලාවට අපිට එක range එකක තියෙන data වෙන range එකකට පරිවර්තනය කරන්න වෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක data transformation තමයි පාවිච්චි කරන්නේ ඊට පස්සේ data reduction කියලා තියෙනවා label encoding කියලා තියෙනවා ඒවා ඒ දෙකත් අපි ඉස්සරහට බලමු ඕවා ඔක්කොම ඉන්නේ pre processing යටතේ හරිද pre processing කියන්නේ train එක අපේ මේ මොඩල් එක train කරන්න කලින් අපි කරන දේවල් data set එකට හරිද ඊට තව ටිකක් තියෙනවා identify the data distribution ඒ කියන්නේ අර දත්ත බෙදලා ගිහිල්ලා තියෙන ආකාරය බලන්න පුළුවන් ඒ කියන්නේ අපි මොන හරි මේ අපේ ළමයින්ගේ ලකුණු ගත්තොත් ඉතින් අර එනවනේ grades ටික ABCD ඒවා ළමයි අතර කොයි විදිහටද බෙදලා ගිහින් තියෙන කියලා අපිට ඇඳලා බලන්න පුළුවන් B කොච්චර තියෙනවද A කොච්චර තියෙනවද ඒ වගේ අපිට data distribution බලන්න පුළුවන් ඊට පස්සේ අර statistical values mode mean median variance correlation skewness standard deviation ඔය වගේ දේවල් calculate කරලා ඒවා බලන්න පුළුවන් ඊට පස්සේ අපිට data plot කරන්න පුළුවන් histograms PCA තව bar graph ඔය වගේ graphs තියෙනවා ඇඳලා බලන්න ඊට පස්සේ terminology කියලා කියන්නේ පාරිභාෂිත වචන පාරිභාෂිත වචන machine learning වලට අදාළ පළවෙනි වචන තමයි feature vectors හරිද feature vectors එතකොට feature vector එකක් කියලා කියන්නේ අර මොකක් හරි object එකකට හැමදාම කාල හරි අදාළ ගුණාංග වලට හරිද උදාහරණයක් විදිහට දැන් මෙතන මාළු දෙන්නෙක් ඉන්නවනේ A සහ B කියලා එතකොට ඒ දෙන්නට අදාළ ගුණාංග විදිහට අපිට ගන්න පුළුවන් lightness and width are some features of the fish ඒ කියන්නේ lightness කියන්නේ අර නිකන් අර සුදු පාටට හුරු ඒ කියන්නේ light colors තියෙනවා. ඒතකොට දැන් මෙහා B මාළු වගේ ගොඩක් light color එකක්නේ තියෙන්නේ. ඒට වඩා ඒකේ තියෙන ටිකක් dark color එකක්. හරිද? ඒතකොට ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ දෙන්න වෙන් කරලා හඳුන ගන්න. ගුණාංගයක් විදියට. හරිද? color එක. ඊට පස්සේ width එක. width එක B එක ටිකක් දිගයි මාළුවා. ඒකට වඩා. ඒකත් අපිට ගන්න පුළුවන් එක feature එකක් විදියට මේ දෙන්නා වෙන් කරලා හඳුන ගන්න. හරිද? Features of a single fish can be considered as feature vector. ඒ කියන්නේ මේ එක මාළුවෙක්ගේ features ටික ගත්තාම අපිට ඒක කියන්න පුළුවන් feature vector එකක් කියලා. හරි? කියන්නේ එක්කෙනෙක්ගේ lightness එකයි width එකයි ගත්තාම ඒක feature vector එකක් ඒක මාළුවෙක්ගේ. හරි? ඊට පස්සේ අපි ওই දෙක අරගෙන ওই දෙක graph එකකට දැම්මොත් width එකයි lightness එකයි. හරිද? එතකොට අපිට මේ පැත්තට width එක යනවා මේ පැත්තට lightness එක එනවා. එතකොට බලන්න පුළුවන් අර salmon කියන මාළුවගේ data ටික plot කරාට පස්සේ මෙතන එක මාළුවෙක් නෙමෙයි මාළු 100ක විතර දත්ත තියෙනවා. හරිද? එතකොට මේ මාළු 100ම නිකන් අර එක පැත්තකට එකතු වෙලා තියෙන graph එකේ. ඊට පස්සේ අර අනිත් මාළුවගේ දත්ත ටික මේ පැත්තට එකතු වෙලා තියෙනවා. හරිද? එතකොට අපිට බලන්න පුළුවන් මෙතන distribution එක පැහැදිලිව පේනවනේ. මෙතනින් අපි මේ වගේ හරහට line එකක් ඇඳලා අපිට අලුතෙන් අද මාළුවෙක් කලලා උගේ පළලයි මේ කල එකයි මැනලා මෙතන මේ වගුවට plot කරාට පස්සේ dot එක මේ පැත්තේ කොහේ හරි යන්දුනා නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ මාළුව සැමන් මාළුවෙක් කියලා. ඊට පස්සේ ඒක මේ පැත්තේ dot එකක් ආව නම් මේ මාළුව ඒ අනිත් ජාතියට අයිති කියලා කියන්න පුළුවන්. හරිද?
එතකොට එහෙම තමයි ඒක තමයි බේසික් අයිඩියා එක මැෂින් ලර්නින්. හරිද? ඒ කියන්නේ අර දත්ත දිහා බලලා ඒකේ තියෙන ඩිස්ට්‍රිබියුෂන් එක අඳුරගෙන ඒකට අනුව තමයි අනාගතේ ප්‍රෙඩික්ට් කරන්නේ. එතකොට ඒ ප්‍රෙඩික්ට් කරන එක 100%ක්ම නිවැරදි කියලා කියන්න බෑ. හරි? 100%ක්ම මේ නිවැරදි වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. සමහර ලාවට මේ සැමන් මාළුවෙක්ගේ දත්ත මේ පැත්තට එන්නත් පුළුවන්. සමහර ලාවට මේ අනිත් මාළුවෙක්ගේ දත්ත මේ පැත්තට එන්නත් පුළුවන්. හරිද? ඒතකොට 100%ක් නිවැරදි කියලා කියන්න බෑ. හැබැයි ඒක අනුමාන කිරීමක් විතරයි. හරි? ඒතකොට මෙතන ෆීචර් වෙක්ටර් එකේ ෆීචර්ස් දෙකයි තිබ්බේ. width එකයි lightness එකයි. හැබැයි මල්ටි ඩිමෙන්ෂනල් ෆීචර් ස්පේස් එකට යද්දී අපිට තියෙන ෆීචර් දෙකකට වඩා තියෙන්න පුළුවන්. හරිද? දැන් මෙතන ෆීචර්ස් තුනක් යටතේ ඇඳලා තියෙන ෆීචර්ස් තුනක් අඳිනකොට අපි මෙන්න මේ වගේ 3D graph එකක් තමයි එන්නේ. ඒතකොට අගයන් තුනක් තියෙන එක පොයින්ට් එකකට. හරිද? එක ඩොට් එකක් අපි ගත්තොත් එක මාළුවෙක්ගේ දත්තයක් ගත්තොත් එයාගේ මොන හරි ගුණාංග තුනක් යටතේ තමයි මේක ඇඳලා තියෙන්නේ. සමහරවිට width එකයි height එකයි color එකයි වෙන්න පුළුවන්. ඒ වගේ ගුණාංග තුන. හරිද? එතකොට ඒ ගුණාංග තුනයි. ඒතකොට අපි ගන්න මාළුවෙට ගුණාංග 10ක් තිබ්බොත් ඒක ඩිමෙන්ෂන් එක 10ක් වෙනවා. ඒතකොට 10 ඩිමෙන්ෂන් අපිට හිතන්නවත් බෑ. අපිට අරිම තරමේ 4D ගැනවත් හිතන්න බෑනේ. 3D විතරයි අපිට හිතන්න පුළුවන්. 4 ඩිමෙන්ෂනල් එක ගැන අපිට හිතා ගන්න බෑ. හැබැයි එහෙම තියෙනවා. හරිද? එතකොට මෙතන තියෙන්නේ 3 ඩිමෙන්ෂනල් එකක් අඳලා තියෙන්නේ ෆීචර්ස් තුනක්. ඊට පස්සේ මේ iris data set එක කියන්නේ අර මේ මල් జాතියක් ගැන මේ නිල් පටරෝල්නේ. මල ඒකේ වර්ග තුනක් තියෙනවා. සෙටෝසා, වෙසිකලා, වර්ජිනිකා කියලා. ඒ මල් වර්ග තුනට අදාළ පොඩි data set එකක් තියෙනවා. අර machine learning ඉගෙන ගන්නකොට පාවිච්චි කරන data set එකක්. ඒක අපිට download කරලා අපේ ඉගෙන ගන්න පාවිච්චි කරන්න පුළුවන්. practice කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ තියෙනවා record 150ක්. මල් 150ක් ගැන. හරිද? මේ මල් 150ක් ගැන තියෙනවා. එතකොට ඒ වගේ තියෙන අර sepal length එක, sepal width එක, petal length එක, petal width එක. ඔන්න කියන දත්ත වර්ග හතරක් තියෙනවා හැම මලක් ගැන. හරිද? ඔය data set එකේ. එතකොට ඔය දත්ත වර්ග හතර පාවිච්චි කරලා අපි කරන්න යන්නේ අලුතෙන් අද මලක් අරගෙන අවිල්ලා ඒකේ ඔය කියන විදිහේ දත්ත හතර මැනලා sepal length එකයි, sepal width එකයි, petal length එකයි, petal width එකයි අපේ machine learning model එකට දුන්නාට පස්සේ දත්ත හතර අපේ model එකෙන් guess කරන්න ඕන මේ මල අයිති මොන කාණ්ඩයටද කියලා. ඒ කියන්නේ සෙටෝසටද එහෙම නැත්නම් වෙසිකල ජාතිකද එහෙම නැත්නම් වර්ජිනිකද. හරිද? ඒක තමයි මේ iris data set එක තියෙන්නේ. හරි. එතකොට බලන්න දැන් මේ data set එකේ data set එකක් ගත්තාම මේ තියෙන්නේ දැන් මෙන්න මෙහෙම තමයි data set එකක් පේන්න තියෙන්නේ. හරිද? මේ අතර අපි දන්නවා මේ සිරස් අතර තියෙන්නේ columns මේවා. මෙහෙම පහළට තියෙන්නේ columns, මේ පැත්තෙන් තියෙන්නේ rows. හරිද? data set එක. එතකොට මේ එක row එකක් ගත්තාම අපි එක row එකකට කියනවා ඒ වෙලාවකට එක instance එකක් කියලා. එහෙම නැත්නම් එක observation එකක්. එහෙම නැත්නම් sample එකක්. හරිද? sample එකක් කියලා කියන්න පුළුවන්, instance එකක් කියලා කියන්න පුළුවන්, observation එකක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ එක අපි column එකක් ගත්තොත් column එකකට අපිට කියන්න පුළුවන් ඒක feature එකක්. feature එකන්නේ sepal length එක ගත්තොත් ඒක feature එකක් මලේ. හරිද? එතකොට එහෙම නැත්නම් අපිට attribute එකක් කියන්න පුළුවන්, measurement එකක් කියන්න පුළුවන්, නැත්නම් dimension එකක් කියලා කියන්න පුළුවන්. dimension. හරිද? සර් සමහරට අහන්න පුළුවන් මේ වගේ table එකක් දීලා මේකේ dimension කීයක් තියෙනවද කියලා. ඒතර මේකේ dimension කීයක් තියෙනවද කියලා අහුවොත් කියන්න ඕන column කීයක් තියෙනවද කියලා. හරිද? column කියන්නේ ඔක්කොම columns නෙමෙයි. හරිද? එතන එක column එකක් තියෙනවා. දැන් බලන්න අන්තිම column එකේ තියෙන label එකක්. class label. ඒ කියන්නේ ඒක තමයි අපේ output එක. target එක වෙන්නේ. අපි target කරන්නේ ඒකනේ. අපි guess කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ column එකේ තියෙන දත්ත ටික. ඒතකොට ඒක feature එකක් නෙමෙයි. හරිද? ඒක feature එකක් නෙමෙයි. ඒක label එක. හරි? ඒතකොට features වෙන්නේ මේ පළවෙනි column හතර විතරයි. අපි මේ අපේ output එක තමයි අන්තිම column එකේ තියෙන්නේ. හරිද? අර මේ හතර input හතර ඒ input හතරට දාලා output එක තමයි අන්තිම column එකේ තියෙන්නේ. හරි? ඒක තමයි label එක. ඒතකොට අපි අලුතෙන් මලක් ගත්තට පස්සේ අපි දෙන්නේ මේ input හතර විතරයි අපේ model එකට. එයා guess කරලා මේ output එක සෙටෝසද වෙසිකලද වර්ජිනිකද කියලා අපිට කියන්න. හරි? ඊට පස්සේ උතන තියෙනවා basic terminology I measurements of 150 iris flowers. ඒ කියන්නේ මෙතන දැන් iris මල් 150ක දත්ත තියෙනවා කියලා කියන්නේ හැම මලකටම features හතරක් තියෙනවා. මොනවද features හතර? sepal length, sepal width, petal length, petal width. ඊට පස්සේ from 3 different species setosa, versicolor, virginica. ඔය මල් 150 අතර setosa අදාළ සහ versicolor හා virginica අදාළ මල් බෙදලා ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ. හරි? ඊට පස්සේ rows are samples and columns are features. rows වලට අපි සාමාන්‍යයෙන් කියන්නේ samples කියලා.
අනිත් නම තමයි instance එහෙම නැත්නම් observations. කොලම් වලට අපි කියන්නේ features කියලා. එහෙම නැත්නම් attribute කියන්නත් පුළුවන්, measurement කියන්නත් පුළුවන්, dimension කියන්නත් පුළුවන්. එතකොට ඔතන ඔය දීලා තියෙන්නේ 150 මෙතන අර වැඩි කිරීම නෙමෙයි මේ අර matrix එකක මේ size එක ලියන හැටි මතක ඇතිනේ. මෙතන matrix එකේ size එක තමයි ලියලා තියෙන්නේ. 150 කියන්නේ rows 150ක් තියෙන row 150ක් තියෙනවා. වැඩි කිරීම 4. 4 කියන්නේ 150 by 4. ඒ කියන්නේ row 150යි column 4යි. ඒක තමයි අපේ matrix එකේ size එක වෙන්නේ. feature space එකේ size එක. හරිද? ඒතර ඔක ලියද්දී අපි ලියන්නේ මෙතන x is a element of x කියන්නේ මේ ගන්න එක record එක. x is a element of this matrix. හරිද? එතන matrix එක ඇවිල්ලා 154 size එක. හරිද? බලන්න දැන් මෙතන තියෙන්නේ ඒක x සාමාන්‍යයෙන් අපි දැන් මෙතන උඩින් ලියලා තියෙන්නේ row එක. හරිද? මේ x එක ලියලා තියෙනනේ මේ අංක දෙකක් වරහන් ඇතුලේ උඩ තියෙන අංකය ඇවිල්ලා row එක, row number එක, යට තියෙන එක column number එක. බලන්න පළවෙනි එක x11. ඒ කියන්නේ පළවෙනි row එකේ පළවෙනි column එක. ඒ කියන්නේ පළවෙනි item එක. මේ item එක. එතකොට පළවෙනි item එක අපි table එකේ බලුවොත් මොකද්ද පළවෙනි item එකේ ඉන්නේ 5.1. හරිද? ඒක තමයි යාගේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ x පළවෙනි row එකේ දෙවෙනි column එක. එතකොට පළවෙනි row එකේ දෙවෙනි column එක තියෙන අගය 3.5. හරිද? ඒ වගේ තියෙන්නේ. එතකොට බලන්න මේ මැද තියෙන අගය මේක බලන්නකෝ x මේකේ තියෙන්නේ දෙවෙනි row එකේ තුන්වෙනි column එක. දෙවෙනි row එකේ තුන්වෙනි column එක කියන්නේ අපි data set එක බලුවොත් දෙවෙනි row එක මේක. ඒකේ තුන්වෙනි column එක මේක. 1.4 තමයි ඒකෙන් ඒ notation එකෙන් පෙන්නන අගය. හරිද? ඒක තමයි matrix එකක් විදිහට දීලා තියෙන්නේ. data set එකම තමයි තියෙන්නේ. වැඩි වෙනසක් නැහැ. මතක තියාගන්න ඕන දේ තමයි අපි ලියද්දී මෙහෙම x ලියලා උඩින් ලියන්නේ row එක කීවෙනි row එකද යටින් ලියන්නේ කීවෙනි column එකද. හරිද? එතකොට එහෙම තමයි ලියන්නේ. එතකොට සම්පූර්ණ matrix එකේ size එක මේ විදිහට දෙන්නේ row වැඩි කිරීම column. මේ වැඩි කිරීම නෙමෙයි අර matrix වල size එක ලියන හැටි මතක ඇතිනේ maths වල row by column. එතකොට 150 by 4 තමයි එහෙම තමයි කියන්නේ. හරිනේ. නවතින්න ඕන නම් කියපන්. කියන්න ඕන නම්. ඊට පස්සේ මෙතන මේ දීලා තියෙන බේසික් road map එක machine learning model එකකට ප්‍රධාන stage 4ක් තියෙනවා. හරිද? pre processing, learning, evaluation, prediction. හරිද? ප්‍රධාන stage 4ක් තියෙනවා pre processing, learning, evaluation, prediction. එතකොට අපි pre processing එකේදී කරන්නේ මෙතන අපේ තියෙන data set එක. data set එකේ තියෙන අර labels කියන්නේ output වලට. හරිද? output සහ raw data කියන්නේ input වලට. input set එකයි output set එකයි දෙකම තියෙනවා අපේ. ඉතින් පළවෙනි stage එකේ අපි මොකද කරන්නේ? මේ set එක අරගෙන එයාව කැලි දෙකකට කඩා ගන්නවා training data set එකයි testing data set එකයි කියලා. හරිද? training set එකයි testing set එකයි කියලා කැලි දෙකකට කඩා ගන්නවා. සාමාන්‍යයෙන් 120 testing වලට 120කුත් ඉතුරු 180 training එකට යන විදිහට කඩා ගන්න. හරිද? එහෙම හරි 130යි 70 හරි වගේ සුදුසු පරාසයකින් කඩාගෙන අපි අර training ඊළඟ stage එක ඒක අර pre processing එකේදී කරන්නේ ඒ data ටික කඩා ගන්නකම් කරන දේවල් ටික. ඒ කියන්නේ අර data clean කරන ඒවා, data reduction, ඊපස්සේ අර කලින් කතා කරේ pre processing වැඩ ටික. ඒ ටික ඉස්සරහට කතා කරනවා. ඒ ටික තමයි pre processing stage එකේ කරන්නේ. හරිද? ඒ ටික කරලා outlier අයින් කරලා ඒවා කරලා data set එක අන්තිමට කැලි දෙකකට කඩාගෙන ඊට පස්සේ අපි යනවා second stage එකට learning stage එකට. ඒකෙදි අපි ගාව learning algorithm එකක් මොකක් හරි තියෙනවා අපි පාවිච්චි කරන එක. ඒ learning algorithm එකට අපේ training data set එක දෙනවා. හරිද? training set එක විතරයි දෙන්නේ. training set එක learning algorithm එකට දෙනවා. ඊට පස්සේ learning algorithm එකේදී අපිට මුකුත් වෙන කරන්න දෙයක් නැහැ. data ටික දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒක learn වෙන සමහර වෙලාවට ටික වෙලාවක් ගත වෙනවා. සමහර වෙලාවට ටක් ගාලා වෙනවා. ඊට පස්සේ ඒකෙන් අපිට output එකක් විදියට model එකක් හම්බ වෙනවා. හරිද? අපි ඒකට කියන්නේ model එකක් කියලා. එතකොට මේ model එක දැන් train වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ model එකෙන් අර testing data set එක තියෙනවනේ අපි මුලින්ම කඩාගත්තේ.
ඒ ටෙස්ටිං data set එක දැන් අරගෙන ඇවිල්ලා අර මොඩල් එකට දෙනවා input එකක් විදියට. හරිද? ටෙස්ටිං data set එක මොඩල් එකට input එකක් විදියට දුන්නාට පස්සේ මොඩල් එකෙන් මොකද කරන්නේ? ඒ ටෙස්ටිං data හැම ටෙස්ටිං data එකකටම අදාළ output එක එයා guess කරනවා. labels එක. හරිද? ඊට පස්සේ දැන් අපි බලනවා දැන් අපි ගාව ටෙස්ටිං data set එකේ ඇත්තටම label ටිකක් තියෙනවනේ පැත්තක. අපි ඒ ටිකත් එක්ක compare කරලා බලනවා මෙයා guess කරපු ටික හරිද කියලා. ඇත්ත label එකත් එක්ක මෙයා guess කර model එක guess කරපු එක හරිද කියලා. එතකොට අපි ඒක percentage එකක් ගන්න පුළුවන්. මෙන්න මේ 180ක් හරියට guess කරලා තියෙනවා. එතකොට අපි කියනවා මේක 180ක් accuracy තියෙන model එකක් කියලා. හරිද? ඒක evaluation කියලා කියන්නේ අපි ඒක evaluate කරනවා මේක කොච්චර දුරට accuracy එකක් තියෙනවද කියලා. සමහරවිට 99ක් accuracy වෙන්නත් පුළුවන්. හරි සමහරවිට 100ක් accuracy වෙන්නත් පුළුවන්. බොහොම සරල data set වල 100ක් accuracy එක ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ එහෙම කරාට පස්සේ අපි සාමාන්‍යයෙන් 150ක් වගේ නේ accuracy තියෙන්නේ. ඒක මදි. හරිද? එතකොට 150ක් accuracy තියෙනවා නම් අපි ආයෙ මොන හරි training data වෙනස් කරලා හරි මොකක් හරි අලුතෙන් තව data දාලා හරි මේක accuracy එක වැඩි කරගන්න බලනවා. එහෙම නැත්නම් learning algorithm එක මාරු කරලා බලනවා නම් accuracy එක වැඩි කරගන්න. හරිද? එහෙම accuracy එක වැඩි කරගෙන සැලකිය යුතු ප්‍රමාණයක් accuracy එකක් හැදුනට පස්සේ අපි ඊළඟ model එකට යනවා prediction එක. මෙතනදී මොකද කරන්නේ? අපි අර training වලවත් testing වලවත් තිබුණ නැති අලුත්ම data සමහරවිට අද measure කරන data ටිකක් දීලා අපේ අර model එකට දීලා අපි යාගෙන් output එක ගන්න. හරිද? එතකොට එන output එක අපිට test කරන්න විදියක් නැහැ. test කරන්න විදියක් නැතුණාට අපි ඒක කියන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි අර මල දීලා මේ අලුත් මලක් කඩන් ඇවිල්ලා ඒකේ අර සෙපල්ලිත් ඒ ටික මැනලා මොඩල් එකට දින්නට පස්සේ එයා ඒක මේ සෙටෝස ගණයට අයත් කියලා ප්‍රෙඩික්ට් කරවතින් අපි කියන්නේ මේ එයා ඒ දීපු ආන්සර් එක 99ක් හරියන්න පුළුවන් 100ට එකක් වරදින්න පුළුවන් අපේ තිබ්බ accuracy එක නම් අපේ accuracy එක තිබ්බ 180 නම් අපි කියනවා ඒක 180ක් මෙයා දීපු ආන්සර් එක හරි වෙන්න probability එක තියෙනවා 120ක් මේක වැරදි වෙන්නත් probability එක තියෙනවා හරිද ඒ වගේ ඒකයි අපි පුළුවන් තරම් high accuracy තියෙන විදියකට train කරන්න යන්නේ ඒතකොට අපිට 100% accuracy එක ගන්න පුළුවන් නම් ඒක තමයි best හරි ඊට පස්සේ what is data science කියලා තියෙනවා. ඒ කියන්නේ අර machine learning වල machine learning කියන්නේ data science වල අණු කොටස. හරිද? data science වල අණු කොටස තමයි machine learning කියලා කියන්නේ. Data science is the blend of various tools, algorithms and machine learning principles with a goal to discover the hidden patterns from the raw data. කියන්නේ data science කියලා කියන්නේ tools වල algorithms වල සහ machine learning concept වල එකතුවක් අර data වල තියෙන හැංගිච්ච pattern හඳුනා ගන්න පාවිච්චි කරනවා. හරි? ඊට පස්සේ හරි ඊට පස්සේ උතන කියලා දෙනවා data science ගැන හැඳින්වීමක් දීලා තියෙනවා. ඒක අවශ්‍ය නැහැ නේ. data science කියන්නේ මොකක්ද කියලා දන්න. එතකොට data science අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අනාගතයේ prediction කරන මොනවා හරි ඒ කියන්නේ අනාගතේ නෙවෙයි මොනවා හරි predictions වලට තමයි data science සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ හරි. එතකොට අපිට පුළුවන් උදාහරණයක් විදිහට දැන් weather report එකක් ගත්තොත් ඒගොල්ලෝ කලින් තිබ්බ data analyze කරලා මේ කලින් ගිය අවුරුදු සමාන අවුරුදු 10ක විතර මේ කාලෙට මොකද උනේ කියන එක analyze කරලා ඒගොල්ලෝ predict කරනවා හරි මේ මාසේ වහින්න යන්නේ. ඒ කියන්නේ කලින් අවුරුදු 10ක වහලා දිනනවා නම් මේ මාසේ අපිට කියන්න පුළුවන් ඔය වහින්න යන්නේ. ඒතකොට ඒකත් data science. හරිද? ඒ කියන්නේ අපි analyze කරනවානේ පහුගිය data history. ඊට පස්සේ ඒ විදිහට අපි predict කරනවා. ඒකත් මේ data science වලට තමයි තියෙන්නේ. හරිද? ඊට තව කොටසක් තියෙනවා data mining කියලා. data mining කියලා කියන්නේ extracting useful information from a vast amount of data. ඒ කියන්නේ අපි ගාව වෙන data set එකක් තියෙනවා. ඒ data set එකෙන් අපිට අවශ්‍ය කරන ඒ කියන්නේ වැදගත් information වෙන් කරලා ගන්න එකට තමයි data mining කියලා කියන්නේ. හරිද? data mining වෙනමම තියෙනවා මම හිතන්නේ module එකක් විදියට. මේ ඉස්සරහට software වලට ගොඩ. ඒතකොට data mining කියලා කියන්නේ අර ලොකු data set එකකින් අපිට වැදගත් වෙන data ඒ අදාළ use case එකට වැදගත් වෙන data ටික වෙන් කරලා ගන්න එකට තමයි data mining කියලා කියන්නේ. හරිද? ඒතකොට අපි data mining පාවිච්චි කරනවා අලුත් එහෙම නැත්නම් ගොඩක් accurate useful pattern අඳුන ගන්න data වල තියෙන. හරි. data mining කියලා කියන්නේ. ඊට පස්සේ machine learning කියලා කියන්නේ
is the process of discovery. Machine learning කියලා මොකක්ද කියලා උතින් මේක කියන්න පුළුවන් කෙලිම. හරිද? මේ part එක. Machine learning is the process of discovering algorithms that have improved courtesy of experience derived from data. හරිද? ඒක ඇලෝනෙත් නෑ. ඒක ඇලෝනෙත් නෑ. මෙන්න මෙතන නම් කිව්වනම් ඇති. Machine learning කියන්නේ මොකක්ද කියලා වොත් මේ පළවෙනි dot එකේ ඉඳන් තියෙන ටික කිව්වනම් හරි මෙතන ඉඳන්. It is machine learning is the design, study and development of algorithms that permit machines to learn without human intervention. ඒ කියන්නේ machine learning කියලා කියන්නේ design, study සහ development. algorithm වල development ඒ කියන්නේ computer එකට ඉගෙන ගන්න පුළුවන් විදියට උදව් වෙන විදිහේ algorithm develop කරන එක, study කරන එක, design කරන එක තමයි machine learning කියලා කියන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් නැතුව කම්පියුටර් එකකට තනියෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහේ ඇල්ගොරිතම් ඩිසයින් කරන එකට ස්ටඩි කරන එකට තමයි මැෂින් ලර්නින් කියලා කියන්නේ. මේක පාඩම් කරගත්තා නම් what is machine learning කියලා උදින් කියන්නේ. හරි එතකොට මැෂින් ලර්නින් එක ඩේටා මයිනින් එක දෙකම ඩේටා සයන්ස් යටතට තමයි වැටෙන්නේ. හරි. හරි මේ ටික නෑ ඕනේ මෙතන තියෙන්නේ අර software install කරන්න. හරි දැන් තමයි data pre-processing පටන් ගන්නෙ. data pre-processing කියන්නේ අර පළවෙනි stage එක. අපි කරද්දි ආව පළවෙනි stage එක. data pre-processing is an integral step in machine learning. Major step in the machine learning process. ඒ කියන්නේ pre-processing කියන එක අපි මුලින්ම කරන step එකක් සහ machine learning වල තියෙන ප්‍රධාන step එකක්. හරි. useful to improve the quality of data. අපි අර data වල තියෙන quality එක වැඩි කරන්න තමයි data pre-processing කරන්නේ. හරි. Understand about the data set. Derive from useful information and directly affects the ability of the model. Can be easily used to create model. හරිද? ඒ කියන්නේ මෙතන කියලා තියෙන්නේ අර අපිට data ගැන idea එකක් ගන්නත් pre-processing උදව් වෙනවා. හරිද? data ගැන idea එකක් ගන්න කියන අපි data plot කරනවානේ histogram ඊට පස්සේ box plot ඔය වගේ ඇඳලා data ගැන පොඩි idea එකක් ගන්නත් pre-processing එක උදව් වෙනවා. ඊට පස්සේ අපිට අදාළ කරන useful information විතරක් data set එකකින් වෙන් කරලා අරගන්නත් මේක උදව් වෙනවා. ඊට පස්සේ තව model එක දැන් අපි outliers අනම නම් අයින් කරද්දී සහ අපි data normalize කරද්දී අපිට අර machine learning model එකට ඒක පහසුවක් ඉක්මනට ඉගෙන ගන්න. හරිද? එතකොට ඒව තමයි data pre-processing එකේ තියෙන වාසිය. හරි? ඊපස්සේ data pre-processing එකේ steps ටිකක් තියෙනවා. හරිද? එතකොට පළවෙනියටම කරන දේ තමයි අපි data එක import කරගන්න ඕන අපේ code එකට. හරිද? එතකොට data import කරද්දී data තියෙන්න පුළුවන් එක්ක CSV file එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් Excel file එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් HTML file එකක් තියෙන්න පුළුවන්. කොහොම හරි data ටික මුලින්ම අපි import කරගන්න ඕන අපේ code එකට. හරිද? data import කරගත්තට පස්සේ අපි ඒකේ missing value එහෙම නැත්නම් null values තියෙනවා නම් ඒවා handle කරන්න. එතකොට ඒවා handle කරනකොට ක්‍රම තියෙනවා. එක ක්‍රමයක් තමයි ඒ මොන හරි missing values තියෙනවා නම් ඒ row එක කෙලින්ම අපිට delete කරලා දාන්න පුළුවන් අපේ data set එකේ. එහෙම නැත්නම් අපිට සාධාරණ අගයක් දාලා ඒ null value පුරවන්න පුළුවන්. හරිද? සාධාරණ අගයක් කියන්නේ සාමාන්‍යයෙන් mean එක එහෙම නැත්නම් median එක වගේ අගයක් දාලා ඒ data set එකට දාලා ඒ null value එක missing value එක fill කරන්න. හරිද? ඊට පස්සේ standardization කියලා කියන්නේ සමහර වෙලාවට අපිට data standardize කරන්න ඕනේ වෙනවා. ඒ කියන්නේ ලොකු පරාස තියෙන data තියෙනවානේ සමහර වෙලාවට අපි මිනිස්සෙගේ salary එකක් ගත්තොත් salary එක සාමාන්‍යයෙන් යනවා 30000 40000 50000 60000 වගේ ලොකු අංක තියෙනවානේ. ඒතකොට ඒවත් එක්ක ලොකු අංකත් එක්ක වැඩ කරන එක අපහසු නම් අපිට පුළුවන් ඒව standardize කරලා ඒ අගයන් සාමාන්‍යයෙන් බිඳුවත් එකත් අතර අගයකට පරිවර්තනය කරන්න. හරිද? ඒක තමයි standardization කියලා කියන්නේ. ඊට පස්සේ visualization කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට graphs අඳින්න පුළුවන්. ඒවට තමයි visualization කියලා කියන්නේ. ඊට පස්සේ handling categorical variables කියලා කියන්නේ අර categorical variables කියලා කියන්නේ පාටවල් ඊට පස්සේ ඔය නම්
ඔය අපි කලින් අර iris data set එකේ තියෙනවානේ versicolor virginica setosa ඒවා නම්නේ. ඒ වගේ ඒවා අපි machine learning model වලට දෙන්න බෑ. ඒ වගේ ඒවා input විදියට. හරිද? අපි දෙන්නේ numbers එක වැඩ කරන ලේසි. එතකොට numbers ඒවා අපි numbers විදියට පරිවර්තනය කරගන්න. උදාහරණයක් විදියට versicolor වෙනකොට අපි උදාහරණ විදියට true false ගන්නකො. මොනවා හරි ඔයාගේ data set එකක true false කියන දෙක වචනෙන් තිබ්බොත් true false විදියට මොනවා හරි data set එකක තියෙනවා දැන් data set එකක්. හරිද? true false ඔය වගේ තියෙනවා. දැන් ওই ටික අපිට convert කරගන්න ඕන අංක බවට. එතකොට මොකද කරන්නේ? අපිට පුළුවන් කෙලින්ම true වෙනුවට එක replace කරන්න පුළුවන්. false වෙනුවට බිංදුව දාගෙන යන්න පුළුවන් table එකේ. මේ column එක සම්පූර්ණයෙන්ම delete කරලා මේ වෙනුවට මට true වෙනුවට true තිබ්බ තැන් වලට එක දානවා. false තිබ්බ තැන් වලට බිංදුව දානවා. එතකොට අපි දැන් ඒක මේ අර තිබ්බ categorical variable ටික numbers වලට පරිවර්තනය කරගන්න. හරි? එතකොට ඒකට තමයි ඔය handling the categorical variables කියලා කියන්නේ ඒකට. එතකොට ඒක handle කරන්න ක්‍රම කීපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ඊළඟට දීලා තියෙන්නේ one hot encoding කියන්නේ. හරිද? one hot encoding කියන්නේ අර categorical variable handle කරන්න පාවිච්චි කරන එක ක්‍රමයක්. හරිද? ඊට පස්සේ ඔක්කොම ගල්ලි ඉවරලා අන්තිමට අපි data set එක training වලටයි testing වලටයි කඩා ගන්නවා. ඒ කඩා ගන්නකොට සාමාන්‍යයෙන් training වලට 80%ක් වෙන් කරලා ඉතුරු 120 testing වලට වෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් 70% training වලට වෙන් කරලා ඉතුරු 30 testing වලට වෙන් කරන්න පුළුවන්. ඒ වගේ අපිට කැමති පරාසයක් අරගෙන වෙන් කරලා ගන්න පුළුවන්. හරිද? ඒකට තමයි data set එක training සහ testing වලට කඩනවා කියන්නේ. හරි ඊට පස්සේ තව details ටිකක් දෙන්න තියෙනවා pre-processing වල. Data cleaning, data transformation and feature selection. Sorry. Data cleaning and transformation will remove outliers and standardize the data. හරිද? data cleaning කියලා කියන්නේ අර outliers අයින් කරන එක. හරිද? outlier මොනවා හරි තියෙනවා නම් අපි ඒවා අයින් කරනවා. මොකද outlier කියලා කියන්නේ එක්කෝ මොකක් හරි විකෘතියක් හින්දා ආපු එකක්. එහෙම නැත්නම් අර මොනවා හරි measure කරද්දි මොනවා හරි ආපු error එකක් හින්දා ආපු අවුලක්නේ. ඒතකොට ඒ වගේම data set එකේ තියාගත්තොත් අර model එක confuse වෙනවා. train කරද්දි. හරිද? ඒ කියන්නේ අර කොහෙන් හරි ආපු වෙනාගයක් තිබ්බොත්. එතකොට ඒ වගේම සාමාන්‍යයෙන් අපි outlier උදාහරණයක් ගන්න පුළුවන් මිනිසුන්ගේ වයසවල් දිනනවා නම් මිනිසුන්ගේ වයසවල් දාලා දිනනවා නම් table එකක ඔක්කොගෙම අගයන් නිකන් 70 60 50 40 20 වගේ අගයන් තියලා එක්කෙනෙක්ගේ තියුණු ඉතින් 1500ක් වගේ අගයක් ඇවිල්ලා. එතකොට ඒක outlier ගන්න. ඒ වගේ එකක් machine learning model එකකට අපි දුන්නොත් ඒක model එක confuse වෙනවා මේ මොකද්ද කියලා. හරිද? ඒක range එකෙන් පිටනේ. එතකොට ඒ වගේ අවස්ථාවක ඒවා අයින් කරන්න. ඒවට තමයි outlier අයින් කරන්නේ. හරිද? data cleaning. ඊට පස්සේ data transformation කියලා කියන්නේ අර කලින් කිව්ව එකම තමයි. මේ standardization කියන්නේ data transformation. ඒ කියන්නේ අර වෙන ranges වල තියෙන අගයන් ලොකු ranges වල තියෙන අගයන් පොඩි range එකකට ගන්න. හරිද? එහෙම නැත්නම් පොඩි range එකකේව ලොකු range එකකට ගන්නත් පුළුවන්. කොහොමද data වෙනස් කරනවා. data transformation. හරි. ඊට පස්සේ simplify the dimensionality of the model. එතකොට dimensionality කියන්නේ මොකද්ද? දැන් අපි කලින් PDF එකේ කතා කරන්නේ dimensionality කියලා කියන්නේ තියෙන features වලට. එහෙම නැත්නම් තියෙන columns වලට අපේ data set එකේ. හරිද? එතකොට simplify the dimensionality. ඒ කියන්නේ අපේ model අපේ data set එකේ අපිට වැඩකට නැති data අපි අයින් කරලා දානවා. උදාහරණයක් විදිහට අපි හිතන්න ළමයින්ගේ මොන හරි ලකුණු predict කරන system එකක් හදලා machine learning model එකක් train කරන්න යනවා ළමයින්ගේ ලකුණු predict කරන්න. හරිද? එතකොට ලකුණු predict කරන්න යද්දී අපි data set එකක් ගන්නවා මෙහෙන් මේගොල්ලෝ ගාව දෙන data set එකක් ගන්නවා. data set එකේ තියෙනවා data දැන් බර ගණනක් තියෙන columns තියෙනවා බර ගණනක් ළමයින්ගේ වයස ඊට පස්සේ අර විෂයන් වලට ගන්න ලකුණු average ලකුණු වගේ මේවා ටිකක් තියෙනවා. තව ඊට පස්සේ ඒවත් එක අපේ අර ගන්නවනේ medical එකේ ගන්න විස්තර තියෙනවානේ blood type එකයි අනම්මනම් ඕවත් තියෙනවා. හරිද? දැන් එතකොට මෙතනින් ඔය blood type ඒවා අනම්මනම් වැඩක් නැහැනේ ලකුණු guess කරන එකට. හරිද? එතකොට ඒවා අර වැදගත් information උනාට ඒවා අපිට වැදගත් නැහැ. අපේ මොඩල් අපේ use case එකට ඒවා වැදගත් නැහැ. ඒවා හොඳයි මොකක් හරි hospital system එකක් හදන්න. අපේ system එකට ඒව වැඩක් නැහැ නේ. එතකොට ඒ වගේ columns අපි අයින් කරලා දානවා. ඒ වගේව තියාගන්නකොට වෙන්නේ අපේ ඒ කියන්නේ හිතන්නකෝ blood type එක තිබ්බ කියලා එක column එකක් විදියට. ඒක තිබ්බොත් ඒකත් එක feature එකක් නේ. එක ළමෙක් ගත්තාම එයාගේ blood type එක එයාගේ feature එකක්. එතකොට ඒක අපේ model එකට එනවා මේ machine learning model එකට. එතකොට features වැඩි වෙන්න
මේක ට්‍රේන් කරන්න අමාරුයි. accuracy එක ගන්න අමාරුයි features වැඩි වෙන වැඩි. හරිද? ඊට පස්සේ මේ සමහර ඇල්ගොරිතම් වල features වැඩි වෙන අමාරුයි. එතකොට අපි අර පුළුවන් තරම් කියන්නේ අපේ use case එකට ගැලපෙන්නේ නැති data අයින් කරන්න. හරිද? එතකොට ඒවා තමයි ඒක කියලා තියෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා remove variables content redundant data කියලා කියන්නේ අර මේ නිකන් duplicate වෙලා වගේ තියෙන එක. හරිද? සමහරවල් duplicate data තියෙන පුරානේ. උදාහරණ විදියට කවුරු හරි එක්කෙනෙක් දෙපාරක් මම form එක submit කරලා තිබ්බොතින් එයාගේ data එක duplicate වෙලා එනවා. එතකොට එයාට bias වෙනවා model එක. අපි train කරද්දී අර model එකේ ටිකක් නැඹුරු වෙනවනේ ඒ data වල දෙපාරක් ඇවිල්ලා තියෙනකොට එකම data එක. එතකොට ඒ වගේ ඒවා අපි අයින් කරන්න. හරිද? ඊට පස්සේ අපි තියා ගන්න ඕන columns අර unique values තියෙන columns විතරයි. හරිද? unique සහ important. ඒ කියන්නේ අපේ use case එකට අදාළ ඒවා විතරක් තියාගන්න. Feature selection is feature fusion, the process by which multiple variables are combined using mathematical operation. ඒ කියන්නේ feature selection තියෙන feature selection කියලා කියන්නේ අර අනවශ්‍ය column ඒ කියන්නේ ඔක්කොම column අතරින් අනවශ්‍ය වයින් කරලා අවශ්‍ය විතරක් වෙන් කරලා ගන්න එකට. හරිද? දැන් අර blood type එක අයින් කරලා marks තියෙන ටික විතරක් ගන්න අපේ එක. අන්න ඒ වගේ. එතකොට ඊට අමතරව සමහරවිට තව වෙන්න පුළුවන් උදාහරණයක් විදිහට දැන් අර එහෙම දැන් ඒ කියන්නේ අපි ඒ කරන්නේ dimensional ටික අඩු කරන එකනේ කරන්නේ. උදාහරණ විදිහට කලින් column 10ක් තිබ්බනම් blood type එකත් එක්ක අපි blood type එක අයින් කරලා පස්සේ දැන් column 9යි තියෙන්නේ. හරි. ඒතකොට අපි dimensional ටික අඩු කරා කියලා තමයි කියන්නේ. හරිද? ඒක අපි අඩු කරේ කොහමද? තිබ්බ column එක delete කළා. තිබ්බ column එක අයින් කළා. හැබැයි එහෙම නැතුවත් අඩු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න table එකක් තිබ්බ කියලා මොන හරි මෙතන columns තුනක් තියෙනවා. පළවෙනි එක තමයි birthday එක දාන්න හදලා තියෙන මේ data එක. පළවෙනි column එකේ තියෙන year එක, දෙවෙනි column එකේ තියෙන month එක, තුන්වෙනි column එකේ තමයි day එක දාලා තියෙන්නේ. columns තුනක තමයි දත්ත තුන දාලා තියෙන්නේ. හරිද? year එකයි, month එකයි, day එකයි, birthday එක දාලා. දැන් අපිට මේ column තුනම delete කරලා දාලා තනි column එකක් හදන්න පුළුවන් නේ birthday එක date format එකකින්. සාමාන්‍යයෙන් birthday 20යි 20 ඊට පස්සේ ඉරක් ගහලා හරි මොකක් හරි දාලා 10යි එහෙම මොනවා හරි කරලා දාන්න පුළුවන් මේ තනි column එකකට. එතකොට ඒ වගේ කම්බයින් කරලා ගන්න පුළුවන් තැන් තියෙනවා නම් අපි එහෙම කම්බයින් කරලාත් ගන්න. හරිද? කොහොම හරි අර අපි dimension ටික අඩු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි? dimension ටික අඩු කරනවා කියලා කියන්නේ අර තියෙන features ගන්න අඩු කරනවා. හරිද? තව terminology එකක් තියෙනවා data could be in so many different forms. Structured tables, එහෙම නැත්නම් images, එහෙම නැත්නම් audio, එහෙම නැත්නම් video. හරිද? ඒ කියන්නේ data කිව්වහම අර වගේ ලස්සන tables විතරක් නෙමෙයි සමහරවිට පින්තූර තියෙන්න පුළුවන්, video, audio තියෙන්නත් පුළුවන්. හරිද? Features are often called as variables. මෙතන තියෙන නම් ඒ කියන්නේ terminology තමයි. අර features කියන්නේ මොනවද? columns නේ. columns වලට අදාළ වෙනත් නම්. හරිද? variable කියන්න පුළුවන්, characteristic කියන්න පුළුවන්, fields කියන්න පුළුවන්, attributes කියන්න පුළුවන්, එහෙම නැත්නම් dimensions කියලා කියන්න පුළුවන්. හරිද? ඒවා වෙනත් නම් සමාන පද වගේ ඒ features. ඊට පස්සේ a data set can be viewed as a collection of data objects. අද අපි සම්පූර්ණ data set එකක් ගත්තාම මේකේ collection එකක් ගන්න තියෙන එක එක පුද්ගලයන්ට අදාළ data. හරිද? which are often also called as records. එක record එකක් ඒවට අපිට කියන්න පුළුවන් records කියලා කියන්න පුළුවන්. නැත්නම් points කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් vectors කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ row වලට මේ කියන්නේ හරි table එකේ තියෙන row එකක්. row එකක් ගත්තාම ඒකට අපිට record එකක් කියලා කියන්න පුළුවන්. නැත්නම් point එකක් කියන්න පුළුවන්, vector එකක් කියන්න පුළුවන්, pattern එකක් කියන්න පුළුවන්, event කියන්න පුළුවන්, cases කියන්න පුළුවන්, samples කියන්න පුළුවන්, observations කියන්න පුළුවන්, indices කියන්න පුළුවන්. ඔක්කොම සමාන පද. අර row එකට කියන්න පුළුවන්. column එකකට මේ ටික කියන්න පුළුවන්. variable, characteristic, field, attribute, dimension. row එකට මේ තියෙන නම් ටික කියන්න පුළුවන්. හරිද? දැන් සර් සමහරවිට ප්‍රශ්න ඒ කියන්නේ ඔය වගේ වචනයක් දාලා අහන්න පුළුවන්. එතකොට වචන මතක නැති වුණොත් ඉතින් අවුලක් වෙනවා. right. ඊට පස්සේ data ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. categorical data, numerical data. හරිද? එතකොට categorical data කියලා කියන්නේ අර වගේ පාටවල් ඊට පස්සේ අර types තිබ්බේ versicolor, setosa වගේ අර වචන වලින් තියෙන categories. හරිද? numerical data විදිහට ගන්න පුළුවන් කෙනෙකුගේ වයස ඊට පස්සේ එහෙම නැත්නම් මොනවාරි හරි ගත්තේ ලකුණු. හරිද? ඒ වගේ numerical data. හරිද? සංඛ්‍යා.
එතකොට මේ තමයි දත්ත වර්ග දෙක. අර මෙතන කියලා තියෙනවා කැටගරි කියලා. Features whose values are taken from a different set of values. උදාහරණ විදිහට දැන් අර සතිය දවස් Monday Tuesday Wednesday ඒවත් මේ කැටගරි කරලා. එහෙම නැත්නම් true false වචන ඒවත් කැටගරි. හරිද? ඊට පස්සේ numerical වලට ගන්න පුළුවන් features whose values are continuous or integer value. උදාහරණයක් විදිහට number of steps you walk in a day. Speed that you are driving your car at a time. හරිද? ඒ වගේ අර ගණන් කරන්න පුළුවන් ඒවා. අගයන් සංඛ්‍යාමය අගයන්. හරිද? ඒවා තමයි numerical කියලා කියන්නේ. ඒතකොට numerical තියෙන පුළුවන් අර continuous district ඒ වගේ වෙනස් වෙන ඒවා. හරිද? ඒක තමයි මෙතන කියලා තියෙන්නේ continuous and integer value කියලා කියන්නේ. continuous කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගතදින් අර භාග වගේ කියන්නේ අර continuous වෙන values තියෙනවා. හරිද? උදාහරණයක් විදිහට මොනවද ගන්න පුළුවන්? යන ස්පීඩ් එක හිතන්නකෝ. කාර් එකක් යන ස්පීඩ් එක. ඒක continuous variable එකක්. හරිද? උදාහරණයක් විදිහට පැයට කිලෝමීටර් 50.5ක් කියන්න පුළුවන්. හරිද? ඒ වගේ කියන්නේ. ඒතකොට integer value කියලා කියන්නේ අපිට භාග කියන්න බෑ. උදාහරණයක් විදිහට පවුලේ සමාජිකයන් සංඛ්‍යාව. පවුලේ සමාජිකයන් සංඛ්‍යාව 2.5යි කියලා කියන්න බෑ. හරිද? 1 2යි 1 3යි. integer values නේ. ඒවට තමයි integer value කියලා කියන්නේ. ඒ කියන්නේ district data. හරිද? උදාහරණයක් විදිහට අර මෙතන number of steps you walk in day also ඒ කියන්නේ ඒකත් අර જાතින් තමයි යන්නේ. ඒ කියන්නේ අර මේ අඩි භාගයක් විදිහ කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් අඩි වලින් ගණන් කරනකොට අපි කියන්නේ අඩි. data ratio scale or variables equal spaces between values and a meaningful zero value. Mean makes sense. Both difference and ratios are meaningful. Example, temperature in Kelvin, count, age, mass, length. ඒ කියන්නේ මෙතන කියලා තියෙන්නේ අර difference එක ratio scale කියලා කියන්නේ අගයන් දෙකක් අතර ඒ ගන්න variable එකේ අගයන් දෙකක් අතර difference එක equal. ඒ කියන්නේ සමානයි. හරිද? ඒ වගේ අවස්ථාවක අපි කියනවා ඒක ratio කියලා. හරිද? equal spaces between values and a meaningful zero value. ඒ කියන්නේ 0 එකට meaning එකක් තියෙනවා. 0 value එකට meaning එකක් තියෙනවා. හරිද? එතකොට Kelvin Celsius අපි Kelvin ගත්තොත් Kelvin බිඳුව කියලා කියන්නේ Celsius වලින් මොකක් හරි අගයක් තියෙනවනේ. එතකොට Kelvin බිඳුව කියලා කිව්වහම ඒකටත් තේරුමක් තියෙනවා. හරිද? ඒ වගේ තමයි ඔය කියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ interval equal spaces between values so the difference between values are meaningful. දැන් මෙතන කියන්නේ difference එක value දෙකක් අතර difference එක සමානයි. හරිද? උදාහරණයක් විදිහට Celsius 20ත් 10ත් අතර තියෙන difference එක තියෙනවානේ. ඒ difference එකම තමයි Celsius 90ත් 80ත් අතරත් තියෙන්නේ. හරිද? එතකොට දත්ත දෙකක් අතර එතන difference එක සමානයි. ඒකට අපි කියන interval එකක් කියලා. හරිද? interval එක කියන්නේ අතර difference එක. ඊට පස්සේ මෙතන තව දෙකක් තියෙනවා ordinal nominal කියලා. ordinal කියන්නේ අපිට order කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි වචන ගත්තොත් මේ ordinal කියන ඒවා categorical දත්ත වලටත් එන්න පුළුවන්. හරිද? categorical දත්ත වලට තමයි ordinal එන්නේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ වචන තුනක් තියෙනවා කියලා. වචන තුනක් තියෙනවා first second third. first second third කියලා වචන තුනක්. දැන් මේ වචන තුන කියවනකොටම order එකක් තේරෙනවානේ. first කිව්වහම හරි. ඒක first කියන්නේ first කියන්නේ එක. ඊට second කියනකොට අපි දන්නවා second කියන්නේ first එකට යටින් third එකට කලින්. මැද. හරිද? ඒතර order එක තේරෙනවානේ third කියන්නේ අන්තිම. එතන order එකක් පේනවනේ අපිට වචන ටික කියනකොටම. ඒවා වචන උනාට එතන order එකක් තියෙනවා. අන්න ඒවට අපි කියන ordinal කියලා. නැත්තම් අපිට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් vice chancellor ඊට පස්සේ dean ඊට පස්සේ HOD ඊටසේ lecturer. ඒතර ඔය සෙට් එකේ නම් ටික කිව්වත් අපිට pattern එකක්, ඒ කියන්නේ order එකක් පේනවනේ. මුලින්ම vice chancellor, ඊට පස්සේ dean, ඊට පස්සේ HOD, ඊට පස්සේ lecturer. එහෙම කියලා. හරිද? අන්න ඒ වගේ ඒවා තමයි ordinal data කියලා කියන්නේ. ඊට පස්සේ nominal කියලා කියන්නේ mean and median meaningless. For example, pig is not higher than bird and lower than fish. Colors of the car black, red, silver. ඒතර nominal කියලා කියන්නේ ඒක නම් මෙච්චර මොකක්ද පැහැදිලි නෑ. No numerical relationship between
the different categories. ඒ කියන්නේ අර category දෙකක් අතර සම්බන්ධයක් නැහැ. හරිද? pig is not higher than the bird and lower than the fish. හරිද? ඒ කියන්නේ නිකන් අර meaningless වගේ. colors of the car black red silver. ඒ කියන්නේ දැන් colors of the car කියලා කිව්වහම මෙතන අගයන් තුනක් දීලා තියෙනවා. එතන ඒ කියන්නේ කිසි relationship එකක් නැහැනේ. ඒ කියන්නේ නිකන් අර නිකන් යන්නම් වල කිව්වා වගේ දත්ත වගේ තියෙන. ඒකට ඒවා nominal. numerical relationship එකක් නැහැ. දත්ත අතර. හරි. කොහොමද හරි. data ඊට පස්සේ time data තියෙන්න පුළුවන්. time data is a cyclic repeating continuous form of data. The relevant time features can be any period, daily, weekly, monthly, annually. ඒ කියන්නේ time තියෙන්න පුළුවන් data set වල time එක තියෙන්න පුළුවන් මේ field එකක් විදිහට මේ feature එකක් විදිහට. හරිද? එතකොට time එක කියලා කියන්නේ ඒක repeat වෙනවා. repeat වෙනවා daily repeat වෙන්න පුළුවන්, weekly repeat වෙන්න පුළුවන්, එහෙම නැත්නම් monthly. එතකොට time තියෙනකොට අපිට අර මේ සාමාන්‍යයෙන් data set එකක් තියෙනවා නම් අපේ ළමයින්ගේ අපිට ඕන නම් 2020ට පස්සේ රෙජිස්ටර් වෙච්ච ළමයින්ගේ විතරක් data process කරන්න. එතකොට අපිට time column එක පාවිච්චි කරන්න පුළුවන් ලේසියෙන් මේ වැඩේ කරගන්න. හරිද? නිකන් එකක් අර data ටික නිකන් filter කරලා ගන්නවා. හරිද? ඊට පස්සේ count කියලා තියෙනවා. count දන්නවනේ negative වෙන්න බෑ. count එකක් කියලා කියන මොනවා හරි ගණන් කරලා දානවා කියන්නේ. හරිද? එහෙම දත්තක් තියෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට තියෙන්නේ board ඔව් මේව නම් මේ කෝඩ් අහලා තිබුණ නෑ නේද පාස් පේපර් වල එක පේපර් එක පොඩි එක ලයින් එකක් වගේ අහලා තිබුණා එක පේපර් එකක මොකක්ද මේ කෝඩ් වලින් නම් එන්නේ නැති වෙයි බොහෝ දුරට මේකේ බලන්න ඕන ටික තමයි මේ අර තියෙන ලයිබ්‍රරිස් ටික numpy තියෙන numpy කියලා කියන්නේ fundamental package for scientific computing in Python. හරිද? ඒ කියන්නේ අර multi dimensional arrays වගේ හදන්න පාවිච්චි කරන numpy library එක. ඊටසේ pandas library එක පාවිච්චි කරන්නේ අර machine learning කරද්දී මේ data manipulation වලට. එහෙම නැත්නම් අපි කියනවා මේ data pre-processing වලට pandas පාවිච්චි කරනවා. matplotlib එක පාවිච්චි කරන්නේ අර graph අඳින්න. histogram, boxplot වගේ වදින තමයි matplotlib එක. ඔය packages තුන තමයි පාවිච්චි කරන්නේ. තව එකක් තියෙනවා scikit-learn කියලා. ඒකේ තියෙනවා machine learning algorithm ගොඩක්. scikit-learn. ඒක තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ අර pre-processing යටතේ තියෙන පළවෙනි pre-processing යටතේ තිබ්බ පළවෙනි එක තමයි අර handling null values කියලා තිබ්බ එක. handling missing values. එහෙම නැත්නම් null values. එතකොට ඒක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒක delete කරලා දාන්න පුළුවන්. හරිද? ඒ row එක පිටින්ම delete කරලා දාන්න. හරිද? ඒක delete කරද්දී delete a particular row if it has a null value for a particular feature or call the eliminate the row. ඒ කියන්නේ eliminate කරනවා කියලාත් කියනවා. ඒ කියන්නේ අර අපේ data set එක බැලුවා එක අගයක් මොකක් හරි missing වෙලා තියෙනවා නම් අපි කෙලින්ම ඒ row එක delete කරලා දානවා. හරිද? එහෙම නැත්නම් තව situation එකක් තියෙනවා. උදාහරණයක් එක column එකක් බැලුවාම ඒකේ missing value තියෙනවා නම් 75%කට වඩා missing value තියෙන column එකක් තියෙනවා නම් ඒ column එක වැඩක් නැහැ. හරිද? ඒකෝර 75%කට වඩා missing values තියෙන columns delete කරලා දාන්නත් ඕන. හරිද? 75%කට වඩා missing value තියෙන column delete කරලා දාන්න ඕනේ. ඊට පස්සේ තව අර missing values තියෙනවා නම් මැද ඒ row අයින් කරන්න පුළුවන් අපිට දත්ත ගොඩක් තියෙනවා. ඒක තමයි මෙතන note එකක් දාලා තියෙන්නේ. අපි අර දත්ත delete කරද්දී අපේ records 1000ක් 2000ක් ඒ කියන්නේ ලොකු record ප්‍රමාණයක් තියෙනවා නම් විතරයි අපි delete කරන්නේ missing values. හරිද? record 100 නම් තියෙන්නේ record 50 නම් තියෙන්නේ. delete කරොත් අර තව records අඩු වෙනවනේ. එතකොට delete කරන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවන් වල වෙන approach එකකට යන්න ඕන. අපි delete කරන්නේ අපිට records ඇති වෙන්න තියෙනවා නම් විතරයි. ඒ කියන්නේ data ඇති වෙන්න තියෙනවා නම් විතරයි delete කරන්නේ. ඒක තමයි missing value handle කරන පළවෙනි ක්‍රමය. delete කරන එක. delete කරන එක නැත්නම් remove කරන එක. ඊට missing value handle කරන දෙවෙනි ක්‍රමය තමයි replace කරන එක.
හරිද? රීප්ලේස් කරනවා ඒක එස්ටිමේට් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සාධාරණ අගයක් අරගෙන රීප්ලේස් කරනවා. Calculate the mean, median or mode of the feature and replace it with the missing value. කියන උදාහරණ විදිහට හිතන්න මෙහෙම කොලම් එකක් ගත්තා. මෙහෙම කොලම් එකක් තියෙනවා. මේ කොලම් එකේ දැන් missing values තියෙනවා 3ක්. මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. missing values 3ක් තියෙනවා. එතකොට අපිට මොකද කරන්නේ? මේ කොලම් එකට අදාළ median එකක් හරි එහෙම නැත්නම් mean එකක් හරි එහෙම නැත්නම් mode එක හරි calculate කරන්න පුළුවන්. හරිද? ඒ ටික calculate කරලා ඒක අපි උදාහරණ විදිහට හිතන්න mean එක කියලා අපි දැන් mean එක calculate කරලා පස්සේ අපිට එනවා උත්තරේ විදිහට 50. මේ කොලම් එකට අදාළ mean එක 50යි. 50 අපි අරගෙන ගිහිල්ලා අර මේ missing value තියෙන තැන් වල පුරවගෙන යනවා. හරිද? ඒකට තමයි මේ missing value replace කරනවා කියලා කියන්නේ. ඒකවල දත්ත delete වෙන්නේ නැහැ. මේ miss වෙච්ච value වලට සාධාරණ අගයක් දාගෙන යන එක තමයි කරන්නේ. හරි? සාධාරණ අගය එතකොට mean එක වෙන්න පුළුවන්, median එක වෙන්න පුළුවන්, නැත්නම් mode එක වෙන්න පුළුවන්. හරි? හරි inconsistent values. හරිද? inconsistent කියලා කියන්නේ අර වගේ අර invalid data තියෙනවා. උදාහරණයක් විදිහට අර හිතන්නකෝ address එක ගන්නවා කියලා address එක තියෙනවා කියලා address එක තියෙන අතරේ phone number එකක් වැරලා තියෙනවා කාගේ හරි. ඒ කියන්නේ address එකත් එක්ක phone number එකකුත් තියලා. එතකොට ඒ phone number එක address එකට inconsistent. ඒ කියන්නේ ඒක ගැලපෙන්නේ නැහැ address එකට. address එක ඕන නම් address එක. phone number එක අදාළ නැහැ address එකට. හරිද? එතකොට අන්න ඒ වගේ data තියෙන්න පුළුවන්. ඒ වගේ ඒවා අපි අයින් කරන්න. හරිද? එහෙම නැත්නම් ඒවා මොකක් හරි කරලා handle කරන්න. හරි? එතකොට ඔය වගේ ඔය කියන අවුල හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන එකක් තමයි inconsistent data හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන එකක් තමයි data format එක බලන එක. උදාහරණයක් විදිහට හිතන්න integer මොකක් හරි integer field එකක් තියෙනවා කියලා. මොකක් හරි integer column එකක් තියෙනවා. integer column එකක් කියන්නේ මොනවා හරි තියෙනවා අගයන් 10 20 30 ඔක්කොම මේ වගේ integers තියෙන එක තැනක තියෙනවා 10.5 කියලා. දැන් එතකොට මෙතන මේක float value එකක්. මේක float එක 10.5 කියන්නේ float value එකක්. අනිත් ඒවා ඔක්කොම integers. එතකොට අපිට මේක දිහා මේකේ data type check කරලා බලන්න පුළුවන්. හරි. මෙතන float එකක් තියෙනවා. ඒක ගැලපෙන්නේ නැහැ අර integer set එකේ තියෙන. හරිද? එතකොට මේ වගේ අවස්ථාවක අපිට ඒක එක්ක අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක integer එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. හරිද? data type එක බලලා අපිට අඳුන ගන්න පුළුවන් inconsistent values. එහෙම නැත්නම් අපිට data visualize කරලත් බලන්න පුළුවන්. data visualize කරලත් බලන්න පුළුවන් මේ අර වගේ ගැලපෙන්නේ නැති දතු තියෙනවා. හරි. ඊට පස්සේ duplicate values. duplicate තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕන. data redundancy. A data set may include data objects which are duplicates of one another. It may happen when the same person submit the more than 12. ඒ කියන්නේ අර data duplicate වෙලා තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අර අපි මොනවා හරි survey එකක් ගන්නවා නම් මිනිස්සුන්ගෙන් එකම survey එක එක්කෙනා දෙපාරක් submit කරවොත් එයාගේ data ටික duplicate වෙනවනේ data set එකේ. ඒතකොට මේ වගේ අවස්ථාවක අපි කියනවා ඒක duplicate එකක් කියලා. හරි. ඒතකොට ඒවා අයින් කරන්න. හරි. ඊට පස්සේ අපිට outliers තියෙන්න පුළුවන් data set එකේ. outliers බලන්න උදාහරණයක් දීලා තියෙනවා. මෙතන අගයන් ඔක්කොම 14.5 14.5 ඔක්කොම 14 ගණන් වල අගයන් තියෙන්නේ. එක අගයක් තියෙනවා ඍණ 64564ක්. හරිද? ඍණ 64564. ඒතකොට ඒක අපිට දැකපු ගමන් කියන්න පුළුවන් මේක මේ data set එකට අදාළ නැති අගයක්. හරිද? ඒක outlier එකක්. හරිද? එතකොට outlier එකක් හොයන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මේ වගේ අර මේ graph එකක් ඇඳලා බලන්න පුළුවන්. graph එකේ දත්ත එනවනම් අර තියෙන group එකෙන් පිට කියන්නේ ගොඩාක් ඈත. දැන් බලන්න මෙන්න මෙතන යට තමයි ඔක්කොම දත්ත ටික තියෙන්නේ. හරිද? ඔක්කොම දත්ත ටික මෙතන යට එකතු වෙලා තියෙනවා. මේ එක දත්තයක් තියෙනවා ඒ පැත්තකට ගිහින්. ඒතකොට අපිට කියන්න පුළුවන් මේක outlier එකක් කියලා. හරිද? එතකොට ඒ වගේ data visualize කරලා outlier හොයන්න පුළුවන්. හරිද? එහෙම outlier තියෙනවා නම් ඒවා අයින් කරලා දාන්න ඕන. ඊට පස්සේ anomaly detection කියලා කියන්නේ abnormal behavior in the data. ඒ කියන්නේ අර සාමාන්‍ය හැසිරීම වෙනුවට සාමාන්‍ය නොවන හැසිරීම තියෙන පුළුවන් data වල. ඒ වගේ අවස්ථාවක සමහර ලාට ඒක
අපිට හිතෙන්න පුළුවන් අවුට්ලයර්ස් කියලා. හැබැයි ඇත්තටම අවුට්ලයර්ස් නොවෙන්න පුළුවන්. හරිද? එහෙම වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි පාවිච්චි කරන මේ කරන්ට් එක පාවිච්චි කරන විදිහට ලංකාවේ මේ වගේ යට ඇවිල්ලා හවස් සාමාන්‍යයෙන් 6න් 7න් පස්සේ වගේ එකපාරට වැලේ අගයන් උඩ ගිහිල්ලා මෙහෙම යන්න ගන්න පුළුවන්. ගිහිල්ලා ආයි පාන්දර 1-2 වෙනකොට ආයි අඩු වෙන්න පුළුවන්. හරිද? එතකොට මේවා එහෙම පැටර්න් එකක් තියෙනවා නම් අපිට අර බැලුමට අපි හිතන්නකෝ ඩේටා සෙට් එක අපි ගත්තේ මෙන්න මේ මැදින් ගත්තා කියලා වෙන් කළා මේ කැලි දෙක. මෙන්න මේ සෙට් එක විතරයි අපි ගත්තේ. අරගෙන මේක ඇනලයිස් කරලා බලුවාම වැඩි හරියක් දත්ත පොලිමේ ලස්සන්ට ඇවිල්ලා අන්තිම හරිය ටිකක් උඩ ගිහින් තියෙනවා. ඒතකොට අපි හිතනවා හරි මේ තියෙන අවුට්ලයර්ස්. එහෙම කියලා ඒ ටික ඩිලීට් කරලා දාන්න පුළුවන්. එහෙම ඩිලීට් කරොත් අවුලක් තියෙනවා. ඒ අවුට්ලයර්ස් නෙමෙයි තිබුණේ. ඒ අර දත්තවල තියෙන පැටර්න් එක. සාමාන්‍යයෙන් හවස 6න් පස්සේ ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරන වැඩි. එතකොට ඒක දත්තෙම කොටසක්. හරිද? එතකොට අපි අර අවුට්ලයර්ස් අයින් කරද්දී මේ ඇනොමලි ගැන සැලකිලිමත් වෙන්න. හරි? ඊට ෆීචර් ස්කේලින් කියලා කියනවා. ෆීචර් ස්කේලින් කියලා කියන්නේ අර standardization, normalization අන්න ඒවට. හරිද? එතකොට each feature is equally important. Therefore features are on the same scale and make it easier to process by the machine learning algorithm. ඒ කියන්නේ අර සමහර machine learning algorithms වලට feature scale කරලා දෙන්න ඕනේ. feature scale කරලා දෙනවා කියලා කියන්නේ උදාහරණයක් විදිහට මෙතන උදාහරණයක් තියෙනවා බලන්න. මෙතන machine learning model එකේ මේ data set එකේ අපිට තියෙනවා age එක age column එකක් තියෙනවා. ඊට පස්සේ salary column එකක් තියෙනවා. හරිද? බලන්න ඒවයි තියෙන අගයන් පරාස age එකේ අගයන් යන්නේ 44 27 30 ඔය වගේ ගාන. salary එක යනවා 72000 44000 ලොකු ගණන්. හරිද? දැන් අපි මේක machine learning model එකකට දුන්නාම මේකේ දැන් salary එකට bias එක වැඩි වෙනවා. ඒ කියන්නේ salary එක ලොකු numbers තියෙනවානේ. එතකොට model එක ඒකට නැඹුරු වෙනවා වැඩි. හරි ඒතොර අපිට එහෙම වෙන්න ඕනේ නැහැ. age එක salary එක දෙකම එක වගේ important. දෙකම එක වගේ වැදගත්. ඒතොර අපි මොකද කරන්නේ? අපි normalization method එකක් පාවිච්චි කළා. එහෙම නැත්නම් standardization method එකක් පාවිච්චි කළා. මේවා feature scale කරනවා. feature scale කරනවා කියන්නේ මේ අගයන් අරගෙන උදාහරණ විදිහට age එක බිඳුවත් එකත් අතර අගයකට පරිවර්තනය කරන්න පුළුවන්. බිඳුවත් එකත් අතර අගයකට පරිවර්තනය කරලා දාන්න පුළුවන්. salary එකත් ඒ වගේම බිඳුවත් එකත් අතර අගයකට පරිවර්තනය කරලා දාන්න පුළුවන්. හරිද? එතකොට ඒකට තමයි standardization කියලා කියන්නේ. නැත්නම් feature scaling කියලා කියන්නේ ඒකට. හරි එතකොට එහෙම කරොත් ඒක machine learning algorithm වලට පහසුවක් මේ process කරන්න. හරිද? එතකොට මෙන්න මේ කියන machine learning algorithm මෙතන පහක් තියෙනවා. මේ පහට අපි සාමාන්‍යයෙන් feature scaling කරලා තමයි දෙන්නේ. k means, k nearest neighbors, PCA මේ algorithm නෙමෙයි අර algorithm වල parts. හරිද? artificial neural network, gradient descent ඒවට අපි feature scaling කරන්න ඕනේ. හරිද? එතකොට feature scaling කරන එක ක්‍රමයක් තමයි standardization කියලා කියන්නේ. හරිද? standardization. එතකොට standardization කරන්න පුළුවන් මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා අපිට standardization කරන්න පුළුවන්. sorry මේක මේ standard deviation එක පාවිච්චි කරලා set score එක calculate කරනවා. එහෙමනේ තියෙන්නේ. Two numericals age and weight not on the same scale as weight නෙමෙයි මෙතන එන්න ඕන salary. හරිද? age and salary not on the same scale as age in years and salary තියෙන මෙතන ලොකු ගණන්නේ තියෙන්නේ. හරිද? එතකොට අපි දන්නවා salary එක සාමාන්‍යයෙන් age එකට වඩා විශාලයි හැම වෙලාවෙම. හරිද? When train the model it will give more weight to the salary which is not the ideal scenario as the age is also an integral factor. ඒ කියන්නේ අර age එකයි salary එකයි දෙකම එකසේ වැදගත්. හැබැයි අපි මේ තියෙන පරාසයන් එක මොඩල් එකට දුන්නොත් salary එකට වැඩි ප්‍රවණතාවයක් එනවා. ඒකින්ද අපි දෙකොල්ලොම කන්වර්ට් කරගන්න ඕන එක පරාසයකට. උදාහරණ විදිහට බිඳුවත් එකත් අතර. එහෙම නැත්නම් ඍණ එකත් ධන එකත් අතර. ඒ වගේ. හරිද? set score normalization කියලා කියන්නේ තව ක්‍රමයක්. හරිද? set score normalization. එහෙම නැත්නම් තියෙනවා min max standardization තියෙනවා. set score normalization තියෙනවා. ඒතර මේකේ set score normalization වල පාවිච්චි කරන මේක බලන්න ඕනේ නැහැ. ඒක එන්නේ නැහැ.
මේ ඇහුවොත් අහන්නේ අර ස්ටෑන්ඩර්ඩයිස් මේ ෆීචර් ස්කේලින් කරන්න පුළුවන් ක්‍රම ස්ටෑන්ඩර්ඩයිස් කරන්න පුළුවන් නැත්නම් set score normalization කරන්න පුළුවන් එහෙම නැත්නම් min max standardization කරන්න ඒක මම හිතන්නේ ඉස්සරහට තියෙනවා. ඒතර data representation මෙතන කියලා තියෙන අර dates අර date එක කතාව තියෙනවා. මේ තියෙන්නේ. ඒ කියන්නේ date එක තියෙනවා නම් column එකක් විදියට අපේ data set එකේ අපිට මෙන්න මේ වගේ lazy condition එකක් දාලා greater than හරි less than හරි ඒ sign එකක් දාලා lazyම දත්ත වෙන් කරලා ගන්න පුළුවන්. දැන් මෙතන කියලා තියෙන එක බලන්නකෝ. අර schedule date එක appointment date එකට කලින් දවසක්. ඒක තමයි මේ කියලා තියෙන්නේ. schedule date greater than appointment date. හරිද? ඒකේ sum එක ගන්න කියලා තියෙනවා. ඒ කියන්නේ එකතුව ගන්න කියලා තියෙනවා. schedule date එක කලින් appointment date එකට කලින් තියෙන ඒ වගේ එකතුව ගන්න කියලා තියෙනවා. එතකොට output එක විදිහට මෙන්න මේ අක්ක ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට date එක තියෙනවා නම් අපේ data එකක් විදිහට අපිට මෙන්න මේ වගේ lazy මේ වෙන් කරලා ගන්න පුළුවන්. අදාළ කරන data විතරයි. right ඊපස්සේ dimensionality reduction කියලා කියන්නේ අර කලින් කිව්ව කතාවම තමයි dimensions කියන්නේ තියෙන columns ගන්න. ඒතකොට dimensionality reduction කියලා කියන්නේ column අඩු කරන එක. හරිද? column අඩු කරන එක. ඒතකොට column අඩු කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අර feature selection. ඒ කියන්නේ feature select කරන්න පුළුවන්. අපිට අදාළ ටික විතරක් select කරනවා අනිත් ටික delete කරනවා. එහෙම නැත්නම් අපිට අර තියෙන feature extraction කියලා තියෙනවා. feature තියෙන features වලින් අලුත් ඒවා හදාගන්න එක. අර date එක මම කියන්නේ year එකයි month එකයි day එකයි තියෙන තුනම delete කරලා දාලා එක column එකක් හදන date එක කියලා. හරිද? එහෙම ගන්න පුළුවන්. හරිද? එතකොට බලන්න third point එක what dimensional reduction essentially does is that maps the data set to a lower dimensional space. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට තිබ්බොතින් අපේ පළවෙනි පාර බලනකොට data set එකේ columns 3ක් තිබ්බනම් හරිද? columns 3ක් තිබ්බනම් අපි මේකට කියනවා මේක 3D දැන්. columns 3ක්නේ. එතකොට 3D කියන්නේ dimensionality 3ක් තියෙනවා. හරිද? column 3ක් තියෙනවා dimension 3ක් තියෙනවා 3D. ඊට පස්සේ අපි ඔකේ එක column එකක් අයින් කරනවා. එක column එකක් අයින් කරලා පස්සේ මොකද්ද අපේ dimensionality එකට උනේ? dimensionality එක දැන් දෙකයි තියෙන්නේ. columns දෙකයි තියෙන්නේ. එතකොට ඒක 2D වුණානේ. එතකොට dimension එක අඩු වෙනවානේ. ඒකට අපි කියනවා dimensionality reduction is mapping the data set to a lower dimension. lower dimension කියන්නේ අර columns අයින් කරලා අදාළ ඒවා විතරක් වෙන් කරලා ගන්න. හරි. එතකොට ඕක කරන එකේ වාසි තමයි irrelevant features and noise have been eliminated. ඒ කියන්නේ අර irrelevant කියන්නේ වැදගත් නැති data. ඒ කියන්නේ relevant නැහැ. ඒ කියන්නේ අපිට ගැලපෙන්නේ නැති data. උදාහරණයක් විදිහට අර blood type එක. ළමයින්ගේ score මේ mark සම්බන්ධ මොකද system එකක් හදනවා නම් blood type එක වැඩක් නැහැ නේ. blood type එක irrelevant. hospital system එකක් හදනවා නම් blood type එක relevant. හැබැයි මෙතන ඒක irrelevant. එතකොට අන්න ඒ වගේ ඒවා අයින් කරලා දාන්න පුළුවන්. ඒක එක advantage එක. හරිද? ඊට පස්සේ models which are built on top of lower dimensional data are more understandable and explainable. ඒ කියන්නේ අර අපිට features කීපයක් නම් තියෙන අපි මේ කාට හරි explain කරද්දී එහෙම නැත්තම් මේක තේරුම් ගන්න පහසුයි. features කීපයක් නම් තියෙන්නේ ඒක මත ගොඩන හදන models තේරුම් ගන්න පහසුයි. සහ කාට හරි explain කරන්න පහසුයි. සහ data may now also get easier to visualize. ඒ කියන්නේ visualize කරන්නත් ලේසියි. තියෙන්නේ column කීපයයි නම් ලේසියෙන් visualize කරන්න පුළුවන්. හිතන්න column 50ක් 60ක් තිබ්බ කියලා. column 50ක් 60ක් තිබුණාක visualize කරන්න bar graph අඳිනවා නම් 50ක් අඳින්න. ඒතකොට අමාරුයි. ඒතකොට ඒකටත් පහසුයි. data visualize කරන්නත් පහසුයි. හරි. ඒ තමයි dimensionality reduction එකේ advantages.
ඊට පස්සේ feature encoding කියලා කියන්නේ අර කලින් කතා කරා වගේ අර categorical data numerical බවට පරිවර්තනය කරන එක. උදාහරණයක් විදිහට true false තිබ්බනම් අපි true false වෙනුවට 0.1 දාගෙන යන්න පුළුවන්. අන්න ඒකට තමයි feature encoding කියලා කියන්නේ. හරිද? එතකොට ඒක කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. හරිද? එකක් තමයි one hot encoding කියලා තියෙනවා. හරිද? one hot encoding. එතකොට one hot encoding එකේ ඒක ඉස්සරහට දින අපි ඒක ඉස්සරහට කතා කරමු. එතකොට අපි data encode කරද්දී අපිට ඒ කියන්නේ feature encode කරද්දී categorical data numerical බවට convert කරද්දී සමහරවිට order එකක් තියෙන්න පුළුවන්. අර ordinal කියලා අපි කතා කර කලින් order එක. ඒ කියන්නේ අපිට තියෙනවා නම් variables මේ වගේ first ඊට පස්සේ second ඊට පස්සේ third ඒ වගේ වචන තියෙනවා නම් මේක order එක පේනවනේ. එතකොට ඒ order එකට අනුව අපිට අංක දාගෙන යන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට first තියෙන තැනට අපිට first වෙනුවට 1 දාන්න පුළුවන්. second තියෙන තැන් වල second වෙනුවට 2 දාන්න පුළුවන්. third තියෙන තැන් වල third වෙනුවට 3 දාන්න පුළුවන්. ඒ වගේ අර order එකට replace කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් randomly first second third කියන වචන තුනට අංක තුනක් දාගෙන යන්නත් පුළුවන්. හරිද? එතකොට ඒකට තමයි feature encoding කියලා කියන්නේ. කරන එක ක්‍රමයක් තමයි one hot encoding. හරි? තව තියෙනවා label encoding, dummy variables වගේ ක්‍රම කීපයක් තියෙනවා. ඒක ඉස්සරහට නෑ one hot encoding කියන්නේ feature encoding යටතේ feature encoding කරන එක තමයි. nominal කියලා කියන්නේ මචං one to one mapping. හරිද? ඒ කියන්නේ අර nominal කියලා කිව්වේ සම්බන්ධයක් නැහැනේ. දත්ත අතර සම්බන්ධයක් නැහැනේ. හරිද? එතකොට one to one encoding එකක් තමයි කරන්න වෙන්නේ. ඒ කියන්නේ අර වගේ ගත්තා මොනවා හරි වචන ටික දැන් අර setosa versicolor virginica වගේ ඒ තුන ගත්තොත් මේ තුනට අංක තුනක් දීගෙන යන්න පුළුවන් one to one. setosa ට දෙනවා මං අංක 2. virginica ට අංක 1 දෙනවා. අර අනිත් එක දෙනවා අංක 3. හරිද? එතකොට ඒ වගේ අර one to one mapping එකක් තමයි වෙන්නේ. ඒක තමයි nominal කියලා තියෙන්නේ. nominal data. ඒ කියන්නේ අර තුන අතර integer සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ සම්බන්ධයක් නැහැ නේ. කොහොමද නිකන් versicolor virginica. ඒ කියන්නේ category තුනන්නේ සම්බන්ධයක් නැහැ. එතකොට ඒ වගේ අවස්ථාවක one to one map එකක් කරනවා. one to one කියන්නේ හැමෝටම unique අංකයක් දෙනවා. integer අංකයක් දෙනවා. හරි. dummy variables කියන එක ඒක ඉස්සරහට ඇති. feature encoding. හරිද? feature encoding කියලා කියන්නේ සරලම උදාහරණය තමයි හිතන්නකෝ කොලම් එකක් තියෙනවා කියලා. මේ වගේ කොලම් එකක් තියෙන එකේ තියෙන data true හා false තියෙනවා. හරිද? true තියෙනවා false තියෙනවා. මොනවා හරි true false data ටිකක් තියෙනවා. හරිද? දැන් අපි මේක machine learning model එකකට දෙන්න යද්දී මේ true false කියන වචනනේ වචන දෙන්න බෑ. හරිද? වචන දෙන්නේ නැහැ සම. මේ වචන අපි අංක බවට පරිවර්තනය කරලා අංක සෙට් එකක් විදිහට පරිවර්තනය කරගන්න. හරිද? ඒතර මේක true හා false convert කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි true වෙනුවට අපිට අංක 1 දාගෙන යන්න පුළුවන්. true තියෙන තැන් වලට true අයින් කරා අංක 1 දාගෙන ගියා. true අංක 1කින් replace කරනවා. ඊට පස්සේ false තියෙන තැන් වලට බිංදුව දාගෙන යන්න පුළුවන්. හරිද? එතකොට ඒක සම්පූර්ණයෙන්ම ඔක්කොම ටික replace කරලා ඉවරනාට පස්සේ දැන් අර true false කාන්දර නැහැ. දැන් 1.0යි තියෙන්නේ කොලම් එකේ. හරිද? හැබැයි අපි දන්නවා මොකද තියුනේ කියලා. අපි මතක තියාගන්න ඕනේ. හරිද? නෑ කොහොමද machine learning model එකකින් අන්තිමට අපිට predict කරන්න යද්දී ඕක එන්නේ අනිවාර්යෙන් එයා predict කරන්නේ true the false කියලා නෙමෙයි. අර අපි දාපු අංක predict කරන. උදාහරණයක් විදිහට ඉතින් අපි ෆොටෝ එකක් දීලා ඒකේ ඉන්නේ බල්ලෙක්ද නැද්ද කියලා predict කරන්න කියන්නේ. හරිද? අපි train කරන model එක ෆොටෝ එකක් දුන්නා ඒකේ ඉන්නේ බල්ලෙක්ද එහෙම නැත්නම් නැද්ද? true false නේ. බල්ලා ඉන්නවනම් ඒක true කියලා එනවා. බල්ලා නැත්නම් false කියලා. හරිද? හැබැයි අපි ඕක මොඩල් එක ට්‍රේන් කරද්දී අපේ data set එකේ තියෙන්නේ true false කියන වචන දෙකක්.
හරිද? පින්තූරය තියෙනවා ඊට පස්සේ පින්තූරයේ තියෙන පික්සල් data ටික තියෙනවා ඊට පස්සේ අගට තියෙනවා through the post කියලා output එක. හරිද? ඒ පින්තූරයේ ඉන්නේ බල්ලෙක් නම් එකට through කියලා තියෙනවා data set එක. දැන් ඔක දීලා train කරනවනේ model එක. train කරන්න බෑ අර නම් තියෙද්දි true false. එතකොට අපි මොකද කරන්න ඕන? අපි ඒ ටික convert කරගන්න ඕන අංක විදියට. හරිද? අංක විදියට convert කරද්දී අපි කොහේ හරි පැත්තක ලියලා තියාගන්න ඕන. අපි true වෙනුවට අංක 1 දැම්මේ. false වෙනුවට අංක 2 බිංදුව දැම්මේ. හරිද? එක බිංදුව නැත්තම් ඔබට true වෙනුවට අංක 10 දාන්න පුළුවන්. false වෙනුවට 20 දාන්න. ඒ වගේ මොකක් හරි දාන්න. හැබැයි දාපු දෙක මතක තියාගන්න. අන්තිමට මොඩල් එකට අපි අලුත් ෆොටෝ එකක් ගහලා මොඩල් එකට දුන්නාට පස්සේ එයා ප්‍රෙඩික්ට් කරන්නේ අපි දීපු අංකේ. 10ද 20ද 1ද බිංදුවද ඒ අංකේ ප්‍රෙඩික්ට් කරනවා. ඊට පස්සේ ඒ අංකෙත් එක්ක අපි බලන්න ඕන අපි අර මුලින් ඒ අංක වලට මොනවද ආදේශ කරේ කියලා. true එකට නම් එක නම් ආදේශ කරේ මොඩල් එකෙන් එක මොඩල් එකෙන් අපිට දීපු output එකේ අංක එක නම් අපි දන්නවා ඒ කියන්නේ true කියලා. හරි? අන්න එහෙම. ඒකට තමයි feature encoding කියලා කියන්නේ. හරි? ඒතර ඒක කරන්න ක්‍රම කීපයක් තියෙන එකක් තමයි one hot encoding. ඊට පස්සේ dummy variables. ඊට පස්සේ label encoding. ඒ වගේ එකම වැඩේ කරන්න තියෙන වෙන විදි. හරිද? හරි එතකොට තව එකක් තියෙනවා statistical analysis කියලා කියන්නේ අර min එක max එක mean එක median එක ඔය වගේ අගයන් ටික print කරන්න පුළුවන්. ඒ ටික print කරලා බලන්න පුළුවන්. ඒක තමයි ඔය දීලා තියෙන්නේ එතන. ඒක තමයි basic statistics. ඊට පස්සේ data visualization තියෙනවා. data visualization වල මෙතන මේ තියෙන histogram එකක් ඇඳලා හරිද මේවට කියන්නේ histogram කියලා. ඊට පස්සේ මේක box plot එකක්. දැන් අර whisker plots කියන්නේ ඒකක් ඇඳලා තියෙන්නේ. එතන histogram එකක් ඇඳලා තියෙනවා. ඕවා අපිට අර matplotlib එක පාවිච්චි කරලා අඳින්න පුළුවන්. හරි. ඊට පස්සේ තාම මෙතන තියෙන්නේ histogram එකක් ඇඳලා තියෙනවා වර්ග දෙකක. හරිද? histogram එකක් වර්ග දෙකකින් ඇඳලා තියෙනවා. මෙතන අර එක වර්ගයක් මෙතන තියෙනවා අනිත් වර්ගය මෙතන තියෙනවා. හරි? එතකොට මෙතන box plot එකක් තියෙනවා. මෙතන තව එකක් කියන්න පුළුවන්. දැන් හිතන්න අර ගත්ත කියලා salary එකයි මේ age එකයි. හරිද? දැන් අර standardization කරනවා කියලා කියවනේ standardization කියලා කියන්නේ ඔක්කොම දත්ත ගන්න එක පරාසයකට. බිංදුවත් එකත් අතර එහෙම නැත්නම් ඍණ එකක් ධන එකත් අතරට ගන්න. ඔක්කොම අගයන් ටික. හරිද? ඔක්කොම අගයන් කන්වර්ට් කරනවා අර එක පරාසයකට. එහෙම කරන්න එක හේතුවක් තමයි මෙන්න මේක. හිතන්න දැන් මෙතන දැන් මේ වගුවේ තිබ්බ කියලා අපි මෙතන දාන්නේ මේ අර මොකක්ද තිබ්බේ salary එකයි මේ age එකයි. හරිද? salary එකයි age එකයි අපිට මේ දෙකම මේ වගුවට දාලා බලන්න ඕන දෙන්නම එක වගුවේ ඇඳලා දෙන්නම එක graph එකේ ඇඳලා බලන්න ඕන distribution එක. දැන් බලන්නේ ඇති අපි මුලින්ම කරන්නේ මොකද්ද? මේ පැත්තට දානවා දැන් salary එක ඉස්සෙල්ලාම. හරිද? මේ පැත්තට salary එක දැම්මා. හරි? මේ පැත්තට salary එක දැම්මා. දාලා මේක අඳිනවා. දැන් මේක අඳිනකොට මේ පැත්තේ උඩම තියෙන අගයන් එන්නේ කීයද? 40000 30000 වගේ ලොකු අගයන් තියෙනවා. හරිද? අඳිද්දි. ඊට පස්සේ ඒ විදිහට දාලා ඊට පස්සේ දැන් ඊළඟ එක මොකද age එකනේ. ඒතොර age එකත් අඳින්න ඕනේ ඒ අක්ෂයමනේ. age එකත් අඳින්න ඕනේ මේ අක්ෂයම y අක්ෂය. දැන් age එක අඳින්න බලනකොට අර තියෙන පරාසය දැන් මේකේ තිබ්බ පරාසය 40000 50000 උඩට යනවා. හරිද? ඒතොර යට age එකට අදාළ 30 40ව පේන්නේවත් නැහැ. යට තියෙන. ඒතොර ඒක අපි ඇඳට වැඩන්නේ පේන්නේ නැහැ. අඳින්න බෑ ඒක ඇත්තට. අඳින්න පේන්නේ නැහැ නේද? හරිද? ඒතොර මොකද කරන්නේ? මේ වගේ අවස්ථාවක අපි ওই දෙකම බිඳුවත් එක අතරට පරිවර්තනය කරගත්තා නම් ඒතොර උපරිමගේ යන්නේ 1 අඩුම උපරිමගේ තියෙන 1 අඩුමගේ තියෙන බිඳුව. එතකොට ඔය අතරේ 0.1 0.2 කොහොමද තියෙන්නේ? ඒතකොට අපිට ලස්සනට දෙක පාට දෙකකින් ඇඳලා කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. ඔව් එහෙම පුළුවන්. ඔව් කැමති රේන්ජ් එකකට ගත්තා. ඒ වුණාට අර ස්ටෑන්ඩඩ් එක තමයි එක්ක 0.1 අතරට ගන්න. එක්ක ඍණ එකයි ධන එකයි අතර. ඒ කියන්නේ එක ස්ටෑන්ඩඩ් තියෙනවා. අපිට කැමති අගයක අතරට ගන්නත් පුළුවන්. අපි කැමති නම් 0.10 අතරට කන්වර්ට් කරන්න. එහෙම පුළුවන්.
හරිද ඊට පස්සේ ස්කැටර් ප්ලොට් එකක් තියෙන ස්කැටර් ප්ලොට් කියන්නේ අර වගේ අර ඩොට් දාලා දින එක ස්කැටර් ප්ලොට් ඒ කියන්නේ අර වගේ ඩොට් x අක්ෂයට y අක්ෂයට දාලා ඩොට්ස් ටික දාගෙන යනවා ඒක තමයි ස්කැටර් ප්ලොට් කියන්නේ data distribution එක බලන්න ඕනේ හරි එසෝ එක එක ස්කැටර් ප්ලොට්ස් දීලා තියෙනවා තන පින්තූරේ ඊට පස්සේ visualization කරන්න heat map එකක් තියෙනවා correlation matrix with heat map හරිද ඒතකොට heat map එකක් කියලා කියන්නේ තර වගේ අර data visualize කරන ක්‍රමයක් හරිද data visualize කරන ක්‍රමයක් heat map කියන්නේ අර දන්නවනේ අර කැමරා තියෙන මොනවද කියන්නේ අයියා තමයි අනේක ඒකෙන් පේන විදිය තියෙනවානේ ඒ කියන්නේ අර රතු පාටයි නිල් පාටයි වෙලා පේනවනේ අන්න ඒ වගේ ඒ කියන්නේ රස්නේ වැඩි තැන රතු වෙනවා අඩු තැන නිල් පාට අන්න ඒ වගේ වල තමයි heat map කියලා කියන්නේ ඒතර data set එකකට heat map එකක් ඇඳලා බලන්න පුළුවන් ඒ අර ඒක නිකන් රතු පාට වගේ වෙලා තියෙනවා නම් ඒක එතනට ගොඩක් නැඹුරුතාවයක් තියෙන තැන නිල් පාට වගේ තියෙනවා නම් එතන අඩු නැඹුරුතාවයක් තියෙන තැන ඒ වගේ අර digital distribution එක දාන්න පුළුවන් heat map එක හරිද correlation matrix එක කියන්නේ අර එක variables අතර තියෙන relation එක. හරිද? එක variable එකක් අනිත් එකට කොච්චර සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න. හරි? ඒතර ඔක ඒ වගේ අපිට heat map එක correlation matrix එකත් එක්ක heat map එක හැන්දොතින් ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන් මොන features ද වැඩිපුරම අර අපේ output එකට contribute කරන්න කියලා. හරිද output එකට මොන features ද ගොඩක්ම මේ සහයෝගය දක්වන්නේ කියලා. ඒතකොට අපිට එහෙම සහයෝගය අඩුවෙන් දක්වන features තියෙනවා. ඒ කියන්නේ heat map එකේ නිල් පාට පැත්තට යන features ගොඩක් තියෙනවා. ඒවා අපිට අයින් කරලා දාන්න. ඒක වැඩක් නැහැ. ඒ කියන්නේ ඒවා අර බොහොම අඩුවෙන් තමයි අපේ output එකට මේ output එකේ එන්න සහයෝගය දක්වන්නේ. හරිද? ඒතකොට ඒ වගේ වඳුන ගන්නත් අපිට heat map එක පාවිච්චි කරන්න පුළුවන්. Seramika, Seramika mana kalau? Again, seram PDF itu orang kan? Tahan dengan ada. Feature space. Feature space again. Feature vector क्या कहने? Feature. Feature vector. ये क्या feature? एक का मेरे का ये सेट है. Feature space එක කියන්නේ මම ඒක මට හරියටම මතක නැහැ feature space එක කියන්නේ මම හිතන්නේ මම සේරම ටික. ඒ කියන්නේ අර matrix එක. ඒ කියන්නේ ඔක්කොම ටික. ඒ කියන්නේ feature space එක කියන්නේ මෙන්න මේ set එකට මම හිතන්නේ. මේ හතරනේ එන්නේ. මෙන්න මේ ටික වෙන් කරලා ගත්තාම feature space එක. feature scaling කියලා කියන්නේ මම අර මේ ස්ටෑන්ලස් එක අර කිව්වේ බිඳුවත් එකක් අතක් කරගෙන feature scale. මේක මම හිතන්නේ feature space එක මේක ඔව් මම හිත ඒක තමයි feature space එක. ඒ කියන්නේ අර ඔක්කොම දත්ත ටික තියෙනවා. හරිද? ඔක්කොම features ටික තියෙනවා. ඔක්කොම මේ row වලට අදාළයි. ඒක තමයි මම හිතන්නේ feature space එක. හරිද? ඒතකොට එක feature vector එකක් කියන්නේ මේ වගේ එක row එකක්. Ada oh feature scaling කියන්නේ ඒ transformation කියන එකටම තමයි feature scale
data transformation කියලා කියන්නේ feature scaling කියන එකම තමයි. ඔව් ඒ කියන්නේ මෙහෙම data transformation කරන ක්‍රම කීපයක් තියෙනවා. එකක් feature scaling. හරි. data transformation විදි කීපයක් තියෙනවා. එකක් feature scaling. හරිනේ ආයෙ අර iris data set එක ගැන තියෙනවා. මේ මලේ තියෙන මෙන්න මේ petal length එකයි petal width එකයි sepal length එකයි sepal width එකයි තමයි තියෙන්නේ. හරිද? ඒ ටික දාලා එතකොට මෙතන හදලා තියෙනවා. මේ data set එක. හරිද? දැන් එතකොට ඔතන මෙතන මේ දීලා තියෙන්නේ plot එකක් දීලා තියෙනවා. sepal width එකයි sepal length එකයි දාලා plot එකක් හදලා තියෙනවා. හරිද? sepal width එකයි sepal length එකයි. එතකොට ওই ටික plot කරාට පස්සේ බලන්න මෙතන මල් තුන. පළවෙනි එක තමයි නිල් පාටින් තියෙන්නේ iris setosa. මෙන්න මේ set එක setosa අදාළ set එක මෙතන ඇවිල්ලා තියෙනවා. අනිත් දෙක කලවමේ ඇවිල්ලා තියෙනවා. හරිද? vertical virgin එක දෙක කලවමේ ඇවිල්ලා තියෙනවා. setosa ටික වෙනම ඇවිල්ලා තියෙනවා. දැන් මේ වගේ මේ graph එකකින් විතරක් වුණත් අපිට කියන්න පුළුවන් අලුතෙන් මලක් දුන්නොත් ඒක setosaටද අයිති එහෙම නැත්නම් අනිත් දෙකෙන් එකකටද අයිති කියලා කියන්න පුළුවන්. හරිද? මේ graph එක දාලා. මොකද මෙතනින් අපි මෙහෙම හරහාට ඉරක් යනකොට මේ ඉරෙන් උඩ එන ඒවා setosa ගණයට අයිති යටට vertical ට අයිති. හරිද? ඒ වගේ අපිට අර මේ graph එක ඇඳලා බලන්න පුළුවන් කොයි පැත්තටද යන්නේ කියලා. හරි? ඊට පස්සේ මෙන්න මේකෙන් නම් ප්‍රශ්නයක් එනවා අනිවාර්යෙන් notation. හරිද? Hari notation එක හරිද superscript to refer the ith training sample and the subscript to refer the අර මම කලින් කියපු කතාව මෙහෙම අකුරක් දීලා උඩ අංකයකුයි යට අංකයකුයි තියෙනවා නම් superscript කියන්නේ උඩ තියෙන අංකෙට subscript කියන්නේ යට තියෙන අංකෙට හරිද එතකොට මෙහෙම එකක් තිබ්බොත් x 5 3 කියලා ඔහොම තිබ්බොත් මේ පහෙන් කියන්නේ කීවෙනි row එකද කියලා යටින් කියන්නේ කීවෙනි column එකද කියලා හරිද එතකොට මේක පුළුවන් අපිට matrix එක මේ අගයන් එක දාලා අදාළ data එක ගන්න හරිද දැන් මේක කියන්නේ පස්වෙනි row එකේ තුන්වෙනි column එකට අදාළ data එක හරිද ඒක තමයි කියලා තියෙන්නේ ඊට පස්සේ දන්නවනේ r කියන්නේ r මේ විදිහට ලියලා තිබ්බොත් ඒ කියන්නේ real numbers හරිද ඊට පස්සේ a is a element of b හරිද a belongs to b එහෙම නැත්නම් a is in the set of b a is a element of b අර set notation එකකින් තියෙන හරිද ඊට පස්සේ lower case bold face letters for refers to the vectors දැන් simple x ලියලා තිබ්බොත් මේ විදිහට ඒ කියන්නේ vector එකක් capital x ලියලා තිබ්බොත් ඒ කියන්නේ matrix එකක් හරිද simple x වලින් කියන්නේ vectors capital x කියන්නේ matrix ඒ කියන්නේ x නෙමෙයි ඕන අකුරක් simple a capital a ගන්නත් පුළුවන් simple වලින් simple අකුරෙන් තියෙනවා නම් ඒ කියන්නේ ඒක vector එකක් capital අකුරෙන් තියෙනවා නම් ඒ කියන්නේ ඒක matrix එකක් හරිද ඒක තමයි මෙතන මේ තියෙන්නේ ඉතින් simple x capital x හරි ඊට පස්සේ අර single element of a vector අපිට මේ විදිහට කියන්න පුළුවන් vector එකක් ගත්තොත් vector එක අර මේ වගේ අංක දෙකක් නෑ හැබැයි හරිද vector එකක එක අංකයක් තියෙනවා මොකද vector එකක් කියන්නේ one dimensional නිකාර array එකක් වගේ එක index එකයි තියෙන්නේ
හරිද මේට්‍රික්ස් එකකට තමයි ඉන්ඩෙක්ස් දෙකක් තියෙන්නේ මේට්‍රික්ස් එක කියන්නේ 2D array එකක් හරිද ඒකට තමයි ඒකේ ඉන්ඩෙක්ස් දෙකක් තියෙන්නේ කොලම් එකේ රෝ එකක් තියෙනවනේ හැබැයි වෙක්ටර් එකක් ගත්තොත් වෙක්ටර් එකේ තියෙන රෝ එකක් විතරයි හරිද එතකොට ඒකේ එක ඩිමෙන්ෂන් එකයි තියෙන්නේ එතකොට වෙක්ටර් එකක් ලියනවා නම් අපි ලියන්නේ x මේ උඩ තියෙන අංකේ එක අංකය ලියන්නේ රෝ මේ කොලම් නම්බර් එක විතරයි ලියන්නේ හරිද එතකොට 3 කියලා ලිව්වොත් තුන්වෙනි කොලම් ඒ කියන්නේ තුන්වෙනි සෙල් එකේ තියෙන එක තමයි ගන්න හරිද Sorry. The main difference between the vector and matrix is that the vector is an array of numbers with a single index, where the matrix is a rectangular array of numbers with two index. ඒ කියන්නේ vector එක කියන්නේ තනි array එකක් වගේ, matrix එක කියන්නේ 2D array එකක් වගේ. index දෙකක් තියෙනවා. vector එකට එක index එකයි තියෙන්නේ. හරි? හරි ඊට පස්සේ example එකක් තියෙනවා. බලන්න මෙතන මේ matrix එකක් දීලා තියෙන්නේ x 95 1 හරිද x 95 1 කියලා කියන්නේ 95 වෙනි row එකේ පළවෙනි data එක. ඒ කියන්නේ හිතන්නකෝ මේ row එක 95 වෙනි row එක කියලා. ඒතර 95 වෙනි row එකේ පළවෙනි data එක. ඒ කියන්නේ 4.9 තමයි එන්නේ අගේ. හරිද? එතකොට ඒක තමයි උතන කියලා තියෙන්නේ. හරි එතකොට flower instance and can be written as 4 dimensional එතකොට මෙතන අපිට මෙහෙම තනියෙන් එකක් දුන්නොත් හිතන්නකෝ දැන් මේක මැට්‍රික්ස් එකක්නේ මේ මැට්‍රික්ස් එකේ දෙනවා අපිට තනි අගයක් මේ තනි උඩ අංකේ විතරක් දෙනවා උදාහරණ විදිහට x 3 කියලා දෙනවා x 3 කියලා දුන්නොත් මොකද වෙන්නේ x 3 කියලා කියන්නේ එක අගයක් නෙමෙයි දැන් x3 කියලා කියන්නේ x කියන්නේ අපේ මේට්‍රික්ස් එක. ඒ කියන්නේ අපේ ටේබල් එක. ලොකු ටේබල් එකක් මෙතන. හරිද? එතකොට x3 කියලා කියන්නේ තුන්වෙනි රෝ එක. කියන්නේ 1 2 3 මෙන්න මේ රෝ එක. හැබැයි රෝ එක 3 කියලා කිව්වට කියලා නෑනේ මේ කීවෙනි කොලම් එකද කියලා. එතකොට අපි සම්පූර්ණ රෝ එකම ගන්නවා. හරිද? සම්පූර්ණ රෝ එකම ගන්නවා. ඒක අපි වෙක්ටර් එකක් විදියට කොටු වරහන් ඇතුලේ දාලා පෙන්නනවා. හරිද? එතකොට 4.4යි ස්පේස් 3යි ස්පේස් ඒ වගේ ඒ වෙක්ටර් එකේ විදිහට ලියලා පෙන්නනවා. හරිද? එතකොට ඒක වෙක්ටර් එකක්. ඊට පස්සේ තනි අගයක් ගන්නවා නම් අංක දෙක ඒ කියන්නේ කොලම් එකයි රෝ එකයි දෙකම දෙන්න ඕනේ. එතකොට මෙතන අපි මේ ටේබල් එකට අදාළව ගත්තොත් x දෙකේ දෙක කියලා දෙකේ දෙක කියන්නේ දෙවෙනි කොලම් එක. දෙවෙනි රෝ එක. ඒ කියන්නේ මේ දෙවෙනි රෝ එකේ දෙවෙනි කොලම් එක. ඒ කියන්නේ 1 2 මෙන්න මේක 2.9 තමයි මේකේ එන්නේ. ඒතර මේක සමානයි 2.9. හරිද? එහෙම තමයි ඒක තමයි නොටේෂන් එක. හරි? දැන් රෙකෝඩ් එක පොඩ්ඩක් ස්ටොප් කරලා මේක ඇවිල්ලාද කියලා